දැන් ධර්ම ශ්‍රවණ විලාශීව උසේක රාශියලා දුන්නේ. මම පූජා පවත්ලා ඉස්සපන්සේ සමාදන් වෙලා සිටින නිසා අලුතෙන් සී සමාදන් කරවන්නට යන්නේ නැහැ. නා කවුරු ධර්ම ශ්‍රවණය සඳහා ඊට පෙර ආතු අපි චාරිත්‍රානුකූලව දේව ආරාධනය කිරීම සඳහා කවුරුත් සහකාරයක්. Samanta Shankaradesu Atra Gattantu Devata Saddhammam Munirādasa Sunantu Saggamakelam Dhammasavana Kalo Ayam Badanta Dhammasavana Kalo Ayam Badanta Dhammasavana Namo tassa bhagavato arahato samma sambuddhassa Namo tassa bhagavato arahato samma sambuddhassa Namo tassa bhagavato arahato samma sambuddhassa Kincho manussa patilapu Kincham matjana jivitam Kincham saddhamma savana Kincho buddhotpadoti Kisparo Dhammasarana විහාරස්ථානයේ විහාරාධිපති දුරන්දර ගෞරීම ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන සංඝනායක දුරන්දර ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ වරක් ප්‍රමුඛ විහාරස්ථානයේ වැඩහිඳින සියලුම වන්දනීය ගෞරවනීය මහා සංඝරත්නයේ ආසන සදා බුද්ධ සම්පන්න වූ කාරණක සුපිරිමා අද නිසන්දා වාගේ ඔබ සූදානම් වෙලා සිටින්නේ සී සමාදන් වෙලා තමන් වන්දනා කටයුතු නිමා කරලා ධර්ම ශ්‍රවණය සිදු කිරීම වෙන අභිලාෂයතුයි මේක රාශී වෙලා සිටින්නේ ධර්මය ශ්‍රවණය කිරීම උතුම් වූ කාර්යයක් විදිහට බෞද්ධයන් නිරන්තරයෙන් සලකනවා. ඒ නිසා නිරන්තරයෙන් ධර්මයේ ශ්‍රවණය කිරීමට යොමු වෙවි එය භාවිතාවේ යොදවමින් හැසිරෙන පිරිස අද බොහෝ මේ ලෝකෙ පුරාම වාසය කරයි. ඉනසේසේ වත් තම මේ ධර්මය කුමක් සඳහා භාවිතා කරගත යුතුද කියන කාරණා මේ ලබපු මනුෂ්‍ය ජීවිතයේ සැබෑ වශයෙන්ම ඒ බෞද්ධ බාහිර පැහැදිලීම සඳහා සමන්සි ඒ ධර්මය භාවිතා කළ යුත්තේ කිනම් ආකාරයකින්ද කියන ස්වභාවය තමා විසින්ම අවබෝධ කරගන්නට. ඉන්නේ කාරණාවන් පිළිබඳ බොහෝ ධර්මය ඔබ අසා දැන තිබෙනවා. එසේවත් නැවතත් මේ ධර්ම ශ්‍රවණය කරන්නේ දැනගත්තා වූ ධර්මය තවත් ප්‍රමාණවත් වෙලා නැති ප්‍රමාණයක් දුනා නම් නැවත සම්පූර්ණාවක් දෙන්නට විදිහක් නැති නිසා
ආපුදී නිමාවක් දක්වා අසා නිමා කරගෙන තිබුණා නම් සැකයෙන් තොර වශයෙන් නැවත ඒ ඇසීමේ නැවත එය ශ්‍රවණය කර වහන්තා කිරීමේ උවමනාවක් පිටන්නට බෑ. ඒ කියන්නේ ලෙඩකට බෙහෙත් ගත්තාම ලෙඩේ හොඳ වුණා නම් බෙහෙත් පාවිච්චි කරලා බෙහෙත් පාවිච්චි කරන එක නතර කරනවා වගේ බුදුහාමුදුරුවෝ දක්වන්නේ යමෙක් ධර්මය ශ්‍රවණය කරලා භාවිතා කරා නම් මැනවි තවදුරටත් ශ්‍රවණය කරන්න උවමනාවක් තියෙන්න බෑ. එනිසා නැවත පිළිස එන එකෙම තේරෙන්නේ තව ටිකක් ගන්න අහන්න ඕනේ නේද? තව ටිකක් දැනගන්න තියෙනවා කියලාද නැහැ කියලා. හරි හරි. ඒක කවදාවත් ඉවර කරන්න හුමුණා නෑ. එනි බණහනේ ඉවර කරන්න උනා නැති කියලා. අපි කියනවා කියන එකේ කෙලවරකුත් නැහැ. ඔය ආහන කෙලවරකුත් නැහැ. කියලා තියෙන්න ඕනේ නැති. ඕනේ. ඒ කොහොමද ඒක ඉවර කරගන්නේ? අන්න ඒක තමයි දැන් තියෙන ප්‍රශ්නේ. බුදුහාමුදුරුවෝ අපිට කියනවා කතං කරණීයං නා පරායං කියන தත්ත්වය. කතං කරණීයං. කතං කරණීයං කියන්නේ කළ යුත්තේ කර නිමා කරන්න. නා පරායං නැවත කිරීමක් ඕනේ නැහැ. හැබැයි දැන් එහෙම බැලුවා මේක එහෙම හරියන්නේ නැහැ. දැන් බුද්ධ දේශනාවේ තියෙනවා කළ යුත්තක් කර නිමා කරන්න තියෙනවා. නැවත කිරීමක් ඕනේ නැහැ. නේද මේ යන විදිහට බැලුවා ආයත් භාවනාවට එන්න කියනවා ආයත් බල කියන්න කියනවා ආම්බුරු වලින් කියනවා ආපහු මොකද කන්නා. එයි ඒක බුදුහාමුදුරු කියන දෙයට අනිත් පැත්තට යන්නේ. ඒ බුදුහාමුරු කියන දෙයට අනිත් පැත්තට. ඒ බුදුහාමුරු කියන වගේ කරලා ඉවර කරන්න ඕනේ නැහැ. හැමදාම කර කර ඉන්න. ද ඕනේ ඉවර කරන්න. ඈ ඉවර කරන්න. අපේ කෙනෙක් ගාලා දෙන එක කියනවා. කෙනෙක් ගාලා දෙන එක කියන එක මට පේන්නේ. ඉතින් ඉවර කරන්න නම් තමයි තියෙන්නේ. ඒ නිසා ඉතින් ඔය ඉවර කරන්න ඕන කිව්වට සදා වශයෙන් ඉවර කරන්න ඕනි කම කියන එක නැහැ. තව ටිකක් කල් ඉඳලා කරන්නම් කියලා කියනවා මිසක් ඉවර කරන්න ඕන කියන අය ඉතාම අතලොස්සයි. ඒක ඉතින් ඔය අයගත් එහෙමයි, අනිත් අයගත් එහෙමයි. ඒ කියන්නේ ගිහි අයත් එකයි, පැවිදි අයත් එකයි. ඔය දෙපාර්ශ්වයේම ඉවර කරන්න වැඩ සූදානම්ව ඉතාම අතලොස්සයි. වැඩ කර ඉඳලා එනිසා ඉතින් බුදුහාමුදුරුවෝ දක්වනවා කෙසේ හෝ වේවා කවදා හෝ මේක නිමා කරගන්න. කල යුතු දේ අසා දැනගෙන තියෙන්න. කල යුතු දේ අසා දැනගෙන තියෙන්න. එහෙම දන්නේ නැත්නම් කාටවත් තනියෙන් කරන්න බෑ. තනියෙන් මේ ගමන යන කෙනෙක් තමයි සම්මා සම්බුදුහාමුදුරුවෝ කියන්නේ. සම්බුදුහාමුදුරුවෝ හැර ඊට මෙහා ඒ මාර්ගයේ යන්නේ පසේ බුදුහාමුදුරුවෝ. ඒ தත්වයන් දෙක හැර සම්මා සම්බුද්ධත්වය කියන தත්වය සහ පසේ බුද්ධත්වය කියන ස්වභාවයන් දෙක හැර ඉන් ඔබට මේ ධර්මයෙන් එසේ සැනසීමට සැපයට යමෙක්පත් වුණා නම් ඒපත් උනේ බුදුවරු පෙන්වපු මාර්ගයේ ගමන් කොට ඒ අනුව හැසිරලා. ඒ නිසා මෙසේ ඒකාන්ත වශයෙන් ගමනක නිමාවක් තිබෙනවා. ඒ නිමාව දක්වා යමෙක් ඒ ගමන යන්නට අසා දැනගත යුතු වෙනවා. ඒකෙදී නැවත නැවතත් ඉතින් ආරාධනා කරනවා බණ කියන්නේ අපි නැවත නැවත ඇවිල්ලා කියනවා. මේ ආයත ඉතින් ආපහු කරනවා. කරලා නිමා වෙනකන් ඔක කරන්න වෙනවා. මේ බුදුහාමුදුරුවෝ දක්වනවා එසේ ඒ අය කෙරෙහි අනුකම්පාවෙන් නැවත නැවතත් ඉතින් කියන්නේ. ඒ මොකද? කවදා හරි ඒ ඇයට සංසාරයෙන් ගැලෙන්න උදව්වක් විදිහට ඔබ පිටින්නවා. කවදාවත් අහලා නැති කෙනෙක් කිසිම ආකාරයකින් මේක තනියෙන් වටහාගෙන ඒ මාර්ගයේ යන්නේ නැහැ කියලා ධර්මය තුල තියෙනවා. බුදුහාමුදුරන්ටත් එක අවස්ථාවක බමුණෙක් ඇවිල්ලා චෝදනාවක් එල්ල කරනවා. මොකක්ද චෝදනාව? ඔබ වහන්සේ සමානාත්මයි
කියලා තමයි ලෝකයේ ප්‍රසිද්ධ. ඒ කියන්නේ සියල්ලන්ටම එක වගේ සලකනවා. සමාන වශයෙන් සලකනවා කියලා තමයි ප්‍රසිද්ධ. ඒ ඔබ වහන්සේ සමානාත්මතාවයේ නැති කෙනෙක් කියලා චෝදනා කරනවා. බුදුහාමුදුරුවෝ චෝදනා කරන මොකක්ද චෝදනාව? ඔබ වහන්සේ සමානාත්මතාවයෙන් සියල්ලන්ට සලකනවා කියලා ඉවදාරන්නේ නම් ඔබ වහන්සේ නැහැ. ඒ බුදුහාමුදුරුවෝ විමසනවා ඇයි ඔබ කොට ඒකට තියෙන සාධක හේතු මොනවාද? ඔබ එහෙම ප්‍රකාශ කරන්නේ. ඔබ වහන්සේ ශ්‍රාවකයෝ ගත්තාම භික්ෂු භික්ෂුණී වහන්සේලාට වැඩියෙන් බණ කියනවා. ඒ අයට වැඩියෙන් අනුශාසනා කරනවා. ඒ අයත් එක්ක වැඩියෙන් කාලය ගත කරනවා. උපාසක උපාසිකාගේ පිරිසක් ඉන්නවා. ඒ අයට ඒ තරම්ම බණ කියන්නේ නැහැ. ඒ තරම්ම අනුශාසනා කරන්නේ නැහැ. ඒ අයත් එක්ක වැඩි කාලය ගත කරන්නේ නැහැ. ආන්‍ය තීර්ථකයෝ කියලා කොටසක් ඉන්නවා. ඒ අයට ඉතාම අඩුවෙන් තමයි උපවාසී බණ කියන්නේ. කියලා නැති තරම් හා සමානයි. ඉතාම අඩුවෙන් තමයි උදව් කරලා තියෙන්නේ. ඒ නිසා තමයි මම ප්‍රකාශ කරන්නේ ඔබ වහන්සේ සමානාත්ම නැහැ. ඇයි? භික්ෂු භික්ෂුණීන් වහන්සේලා වැඩි උදව් කරනවා. උපාසක උපාසිකාවට වඩා අඩුයි. අන්‍ය තීර්ථකාදී අයට උදව් කරනවා ඉතාම අඩුයි. ඉතින් සාධාරණයි. ඇත්තද? එහෙම බුදුහාමුදුරුවෝ කියන්නේ. බුදුහාමුදුරුවෝ එහෙමද කියලා. ඒ බුදුහාමුදුරුවෝ සමානාත්ම නැහැ. නේ? ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ පිළිසකට කැමති. ඒක පිළිසකට අකමැති නේද? නෑ. නෑ කැරියෝ. යාර බහන්නේ කියන්නේ. ඉතින් සාධාරණයි ඇත්තද ඒ කාරණා. ඇත්ත නෙවෙයිද? භික්ෂු භික්ෂුණී වහන්සේලාට වැඩියෙන් බණ කියා දීලා එයාත් එක්ක වැඩියෙන් බුදුහාමුදුරුවෝ කාලය ගත කරලා තියෙනවද නැද්ද? හා හොඳයි. ඊ පිරිස වූ උපාසක උපාසිකාවට බණ කීයක් කියලා තියෙනවද? දැන් ත්‍රිපිටකය කියලා එකක් තියෙනවනේ. සූත්‍ර අපි පාවිච්චි කරනවනේ. 84000 ධර්මයේ කියලා තියෙනවනේ. ඕකෙන් කීයක් ධර්මයේ ගිහි වූ උපාසක උපාසිකාවන්ට කියපුවාද? ඈ බණ කොච්චරක්ද කියලා? ඈ බොහොම ටිකයි නේ. ඕකේ සූත්‍ර 10ක් 15ක් වුණා 20ක් විතර එක කරලා ගන්න පුළුවන්. මොකද? එතන ඉතුරු 84000ක් ඔය බරක් 20ක් විතර අතහැරියම ඉතුරු ටික අනිත් අන්ත තීර්ථකයන්ට කියපුවත් ඇති සමාන ප්‍රමාණයක්. ඒක මම ගොඩනගන අපි දෙමු 100ක් 200ක් කියලා දෙමු. ඒක 100ක් 200ක් අතහැරියා. ඉතුරු ටික ඔක්කොම කාටද කියන්නේ? භික්ෂු භික්ෂුණී වහන්සේලාට. ඉතින් ඒක සාධාරණයි නේද? බොහොම කෙනෙක්. සාධාරණයි. සාධාරණ නැද්ද? සාධාරණ. ඉතින් ඇයි එහෙම? ඉතින් බමුණාගේ ප්‍රශ්නේ තමයි ඔබ වහන්සේ සමානාත්ම නැහැ. ඔබ වහන්සේ ඔය කියන ආකාරයේ ඒ අයට වැඩිපුර සංග්‍රහ කරනවා. ඒ නිසා ඒකට හේතුවක් මට දැනගන්න ඕනේ. ඇයි එහෙම කරන්නේ? ඇයි එහෙම කරන්නේ? ඇයි? වටාගන්න බැහැ නේද? බුදුහාමුදුරුවෝ බණ කියන්නේ. බුදුහාමුදුරුවෝ වටාගන්න පුළුවන් නම් කොහොමද බණ කියන්නේ? තේරෙන්නේ නැති අයට බුදුහාමුදුරුවෝ බණ කියන්නේ අවුරුදු 2 3 4 යට බණ කියන්නේ කොහොමද? මොකද? විකල්පය. අත්දැන්නේ ගන්න පුළුවන් තැන්වල නෙවෙයි අත්දැන කොහොමද තියෙනවා අත්දැන වැඩි පළදාන දෙන්නේ කපුරුමක් වෙයි එන බුදුහාමුදුරුවෝ ඒ බමුණට උත්තර දෙනවා මොකක්ද කියන්නේ මම මේ ලෝකයට පහළ වුණේ මේ ලෝකයේ සත්‍ය අවබෝධයෙන් මාසේ මම වගේ මේ සංසාරයෙන් අත මිදෙන්න උත්සාහ කරන ඒ වෙනුවෙන් වීර්ය දරන අයට උදව් කරන්න. ඒ දෙවියන් වැඩිපුර මහන්සි වෙන වැඩියෙන් කැප වෙන අය වෙනුවෙන් මම වැඩිපුර උදව් කරනවා. ඉතින් උදාහරණයක් විදිහට ඔකේ දක්වන්නේ මොකක් කියලාද? ඔය බමුණාගෙම
බුදුහාමුදුරුවෝ විමසනවා නැවත ප්‍රශ්නයක්. මොකක්ද ප්‍රශ්නය? ඔබ ගොවිතැන් කරන කෙනෙක් විදියට ඔබට කුඹුරක් තිබෙනවා යයි සැලකමු. එක කුඹුරක අපි බුසලක් කියලා කියන ඒ කාලයේදී වී ආස්වාදන බුසලක් කුඹුරයක වී ඉස්සහම ඒකෙන් බුසල් 100ක් විතර ලැබෙනවා නම් අදහස කියන්නේ බුසල් 100ක් විතර නැවත අස්වැන්න ලැබෙනවා. ඒක බුසලක් දැම්මා බුසල් 100ක් අස්වැන්න ලැබෙන කුඹුරක් ඔබට තියෙනවා. ඔබට තියෙනවා ඒ වගේම තවත් කුඹුරක් වී බුසලක් දැම්මාම අස්වැද්දුවාම වී බුසල් 10ක් හම්බෙනවා. ඊපස්සේ අස්වැන්න බුසල් 10ක් හම්බෙනවා. තවත් කුඹුරක් තියෙනවා වී බුසලක් දැම්මාම ඒක බුසලක් විතරයි ආපහු හම්බෙන්නේ. දැන් ඔබ හොඳින් දන්නවා මේ කුඹුරු තුනේ තත්ත්වය. මේ මෙහෙම කුඹුරු තුනක් තියෙනවා. එකක් බුසලක් ඉස්සහම බුසල් 100ක් හම්බෙනවා. අනිත් එකේ බුසලක් දැම්මාම බුසල් 10යි. අනිත් එකේ එක බුසලයි. දැන් ඔබ කැමති කොයි කුඹුර මුලින් අස්වද්දන්නටද වැඩියෙන් වැඩ කරන්නේ කෝකේද? කොහේ? ඈ? අස්තන්න වැඩි. ඇයි? ඔය තමයි නැති අන්නා. බුදුහාමුදුරුවෝ එහෙම තමයි. බුදුහාමුදුරුවෝ තාසාවක් නෙවෙයි නෑ. බුදුහාමුදුරුවෝ කියන්නේ තත්තිබ්බා මේකෙන් වැඩි බල ගන්න අයට වැඩිපුර උදව් කරා. ඒකයි බුදුහාමුදුරුවෝ අදහස. බුදුහාමුදුරුවෝ තාසාවක් තිබ්බා එසේ සාමාන්‍ය ලෝකයාගේ තත්ත්වය එයයි බුදුවරුන්ගේ ස්වභාවය එසේමයි හේයින් ඵල ලබන්නා වූ අයට වැඩි ඵල ලැබීම සඳහා උදව් කරා. ඒ නිසා බුදුහාමුදුරුවෝ දක්වනවා මේ මොහොතේ මමත් ඔබසේම මේ බමුණ දෙන උත්තරේ තමයි මම වැඩිපුර අස්වද්දන්නේ අස්වැන්න වැඩියෙන් ලැබෙන කුඹුර. ඒ වගේම ඒ කුඹුරේ වගා කරලා කාලේ ඉතුරුනොත් මම ඉතුරු කුඹුරේ අස්වද්දනවා අර බුසල් 10ක් හම්බෙන්නේ. ඒකත් කරලා කාලේ ඉතුරුනොත් අර බුසලක් ලැබෙන එක හරිය අස්වද්දනවා. අරුගාන් කුරුල්ලන්ට කන්න හරි කමක් නැහැ කියලා ඒක වපුරනවා කියලා උන් කියන්නේ. ඒ වගේ බුදුහාමුදුරුවෝ දක්වනවා මෙතනදී මම මා කෙරේ ශ්‍රද්ධාවෙන් මා කෙරේ විශ්වාසය බලවත් කරගෙන ජීවිතය පරිත්‍යාගයෙන් ශාසනයට ඇතුළු වෙච්ච භික්ෂු භික්ෂුණීන් වහන්සේලාට වැඩිපුර උදව් කරනවා. මොකද ඒ අයගෙන් වැඩිපුර මේ ශාසනයට ප්‍රතිඵල තිබෙනවා. මේ ප්‍රතිඵල ඒ අය ලබා ගන්නවා. ඒ නිසා වැඩි කාලයක් ඒ අයටම උදව් කරනවා. ඊට පස්සේ ඉතින් ඒ අයට උදව් කරලා කාලය දිනකොට කාටද ඔය උපාසක උපාසිකා කිරිපිසට උදව් කරනවා. ඊට පස්සේ කාලය ඉතුරු වෙනකොට මම අන්‍ය තීර්ථක වූ අයට උදව් කරනවා. ඒ මොකටද? අර මම මුලින් මතක් කරේ රෝමයේ කවදා හරි ඒ අය මේ සංසාරයෙන් අත මිදීම සිද්ධ කරගන්න නම් මේ සත්‍ය දැනගන්න ඕනේ. කවදා හරි දැනගෙන ඉන්න හින්දා කවදා හරි එයාට ඒකෙන් උපකාරයක් වෙනවා කියලා සඳහන් කරන්නේ බුදුහාමුදුරුවෝ සංසාරයෙන් අත මිදෙන්න. හරි. ඒ නිසා ඉතින් හැමදාම ඇහුවත් ඉතින් කමක් නැහැ මොනවට ඇහුවත් ඉතින් මේක තමයි ස්වභාවය. මම මේකයි මුලින්ම කිව්වේ. අහලා නිමා කරන්න නෙමෙයි ඔය අයට ඕන. අහලා කරන්න. අහලා තව ටිකක් ඉන්දර්ශ නිමා කරන්න කියන උදාහරණ නැති නිසා තමයි බුදුහාමුදුරුවෝ දක්වන්නේ ඒ අය උපාසක උපාසිකා කියන ස්වභාවයේ තමයි පිළිටවන්න වෙන්නේ. උප කියන්නේ සාමාන්‍ය සභාපති කියලා කියනවා. උප සභාපති කියලා කියනවනේ. ඇයි උප කියන්නේ? උප කියන්නේ ඈ? දෙවෙනි ඇයි දෙවෙනි? සභාපති වඩා බලය වැඩිද අඩුද යාද? සභාපති වඩා හොඳද නැත්නම් සභාපති වඩා ටිකක් හොඳ නැද්ද? හොඳ නැහැ. ඈ? සභාපති තරම් බලවත් නැහැ. සභාපති වෙන්න හොඳයි. සභාපති නැති තැනට හොඳයි. සභාපති නැතිවට හොඳයි. ඒ වගේ සභාපතිට වඩා බලයෙන් අඩු ඊට වඩා ශක්තිය අඩු පුද්ගලයෙක් තමයි උප කියලා කියන්නේ උප සභාපති. ඒ වගේ තමයි මේ සාධනේ උපාසක උපාසිකා කියන්නේ
අර භික්ෂු භික්ෂුණියට වඩා බලය අඩුභාවය නිසා තමයි එහෙම කිව්වේ. එනිසා අඩුණක් තමයි බුදුහාමුදුරුවෝ විශේෂත්වයක් සලකනවා. ඒක උපාසක උපාසිකාවන් කියලා කිව්වම ඒක ඇත්තටම බුදුහාමුදුරුවෝ දෙන ගෞරව නාමයක්. බුදුහාමුදුරුවෝ පාවිච්චි කරන ගෞරව නාම. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කාර්ය ගෞරව නාමය දෙන්නේ. උපාසක උපාසිකා කියන ස්ථාන බලයක් යාට දෙනවා. ඒ බලය ලබන්නේ බුදුහාමුදුරුවෝ කියන தත්ත්වෙ දෙන්නේ. දැන් උපාසක කියලා සාමාන්‍යයෙන් කතා කරන්න පුළුවන් කාර්යය. මහාන වුණාම සාමාන්‍යයෙන් මහාන වෙච්ච ගමන් ඔක්කොමලාට බිත්තුව කියලා කතා කරනවා. නමුත් ඒක ලාභයක් නැහැ. හරිද? බිත්තුවක් වෙන්න පූර්ණේ කළ යුතු කාරණා රාශියක් එහෙම තියෙනවා. ඒවල පූර්ණේ කළොත් ඉතින් බිත්තුවක් කියලා ධර්මයට අනුකූලව විනයට අනුකූලව කියන தත්ත්වයක් තියෙනවා. ඒක නෑ කියමුකෝ. දැන් ඒක වැඩ නැහැ ඔයාලට. නේ? ඔයා ඒකට එන්නේ නැහැ කවදා. එහෙනම් ආවපත් ඒක කියලා. ඒක ඔයාලට කියන්නේ නැහැ. එහෙනම් ඔයාලට කියන්නේ අනිත් එකට නේද? කොයි කෙනෙක්? ඒක ඕනද? අවපාරේ අර ටික කවදා ගහන්නේ නැහැ. අර ටික ගහන්නේ නැහැ. අවතල පිස්සු පිස්සු නියමකට මොකද ඒක ඕනේ? ඈ? ඒක ඕනේ කොහොමද කරන්නේ? එතකොට උපාසක උපාසිකා කියන්නේ කොහොමද? ඒක විතරම නෑ. නෑ ඇත්තට ඔයාලා උපාසක උපාසිකා කියලා දැන් අපි ආමන්ත්‍රණය කරනවා. එහෙම ආමන්ත්‍රණය කරන සුදුස්සොද කියලා මම අහන්නේ. ඈ? විවිධ රත්නය සාරණියයි. විවිධ රත්නයේ සාරණියයි නම් උපාසක උපාසිකා කියන තත්ත්වේ ඉන්නවා. ඒ කාලේ බුදුහාමුදුරුවෝ දක්වනවා තෙරුවන් සරණ ගිය අය උපාසක යෝ කියලා හඳුන්වන්න පුළුවන්. උපාසිකාවෝ කියලා හඳුන්වන්න පුළුවන්. යේකේචි බුද්ධං සරණං ගතාසි. යේකේචි ධම්මං සරණං ගතාසි. යේකේචි සංඝං සරණං ගතාසි. එක්වරක් බුදුන් දහම් සමුන් සරණ ගිය අය නම් කවුද කියන්නේ? තෙරුවන් සරණ ගිය අය කවුද? උපාසක උපාසිකා කියන තත්ත්වයට එනවා. හැබැයි ඒකේ ලක්ෂණයක් බුදුහාමුදුරුවෝ කියනවා. බුදුහාමුදුරුවෝ ධර්මයේ සංඥා කියන තෙරුවන් සරණ ගිය අය උපාසක උපාසිකා වෙනවා. හැබැයි උපාසක උපාසිකාවන් ළඟ විශේෂ බලයක් ගුණයක් තියෙනවා. ඒ මොකක්ද? ගොමදෙන් නම් උපාසක උපාසිකා කියලා තියෙන්නේ. තෙරුවන් සරණ යනවා කිව්වම ඈ ඒක කරන්නේ බොරු නම් කියන්නේ. ඔය හිතගෙන අය කවුරුත් මට හම්බෙන්නේ නැහැ මේ. බොරු කියන්නේ මොකද කියලා දුන්නා කාරණාද? මේක කියන්නේ නැහැ. ඒක කියන්නේ ඉතින් කියන්නේ බොරු. තේල් ලකිනවා කියවල නකිනවද? නකිනවද? කිව්වොත් තමයි නෑ. කොච්චර? දිනපතා පන්තිල් කියනවා. රකින්නවා නේ. දිනපතා පන්තිල් කියනවා. ඒක මම දන්නේ නැහැ. දිනපතා පන්තිල් කියනවා රකින්නේ නැහැ. ඒක වෙනයි. රකින්නවනම් ටිකක් අමාරුයි. ඒක අමාරුයි. බැරි නෑ. හරි. මොකද කියන්නේ? මොකද අන්ට කියන්නේ? පන්තිල් කියනවා ඉතින් රකින්නේ නැහැ. රකින්නවා කියලා හිතනවා නේ. රකින්නවා කියලා හිතනවා නේද? ඒක නැහැ. රැකෙනවා කියලා හිතනවා. මම තාපි කියන්නේ නම් රැකෙන්නේ නැති හැටි. ඒක පස්සේ බලන්න. දැන් මට ඕනේ කොහොමද තමයි මේ තෙරුවන් සරණ ගිය බව තහවුරු කරගන්න මේක ප්‍රශ්න. ඈ? කොහොමද? ඒකට මොකද ස්වභාවය කියන්නේ තමන්ට මොකක් හරි අපි දුන්නු දැන් තමයි විභාගයක් පාස් වුණා කියලා. විභාග පාස් වුණා විභාගයේ පාස් වෙච්ච බව තහවුරු කරන්න ක්‍රමයක් නැද්ද? ඒක මොකද විභාගයට ලකුණු මෙච්චරක් තිබුණා. ලකුණු 50, 60, 70 වෙන මේවා සමත් වුණා කියලා ඒක පරීක්ෂණ මණ්ඩලයකින් ඒක සම්මත කරලා මෙන්න සාධකයක් දෙනවා ඕන ඔබ විභාගේ පාස්. හරිද? ඒවල මොකද ක්‍රමවේදයක් තියෙනවා නම් මේක මනින් තමන් උපාසකේ උපාසිකාවක් කියන දේවාන් සරණ ගිය තත්ත්වයටපත් වුණා කියලා තහවුරු කරන්න තියෙන පදනම.
එහෙම නැත්නම් රාමුව. මොකක්ද? තෙරුවන්ගේ ගුණ දන්න. හරි ගන්න. තෙරුවන්ගේ ගුණ පොඩ්ඩක් දැනගන්න. එහෙම දැනගත්තාම එයා අපාදරේ කියනවා. අනුගමනය නම් කරන්න. ඒක නම් හොඳ අදහසක්. අනුගමනය කරනවා කොහොමද? ඒක අනුගමනය කරාගෙන තෙරුවන්ගේ ගුණ. ඒ කියන්නේ බුදුහාමුදුරන්ගේ ගුණ. ඒ කියන්නේ අරහං ගුණය අනුගමනය කරනවා. මම එකක් විතරයි කියන්නේ. ඒ කියන්නේ තමන් අරහං බවට පත් වෙනවා. සාකර ඒකයි. උත්සාහ කර පමණට වෙන්නේ. දැන් විභාගයේ ලිව්ව පමණට එයා පාස් වෙනවද? නෑ. දැන් හොරකම් කරන්න උත්සාහ කරපු පමණට හොරෙක් වෙනවද? වාහනය කරවන්න උත්සාහ කරපු පමණට ඩ්‍රයිවර් කෙනෙක් වෙනවද? නෑ. ඒක කරන්න ඕනේ. ඒකෝට එහෙනම් එහෙම ඔය කියන தත්ත්වයෙන් දරුවන් ගුණ ලබන කොට ගුණ ලැබුවොත් කියන්නේ තරුවන් ගුණ දැනගන්නවා. ඒ ගුණ දැනගෙන ඒ ගුණ අනුගමනය කරලා ගුණ ලබනවා. එතන ගුණ දැනගන්නවා. ඒ ගුණ දැනගෙන ඒ අනුව තමන් ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ ගුණ වර්ධනය කරගන්නවා. ගුණ පුහුණු වෙනවා. ඒ පුහුණු වෙලා ඒ ගුණ ලබනවා කියලා වැඩ තියෙනවා. තුනක් වෙනවා. දැනගන්නවා. ඒ අනුව හැදෙනවා. හැදෙලා ඒ ගුණය ලබනවා. ඒ කියන්නේ ගුණය තමන් ගාව තියෙනවා. ඒ කියන්නේ තමන්ට ඔය කියන කාරණේ අනුව ඇහිලි කරන්නේ මොකක්ද? අරහන් වෙන්න ඕනේ, සම්මා සම්බුද්ධ වෙන්න ඕනේ, විද්‍යාචාර්ය වෙන්න ඕනේ, සුබද වෙන්න ඕනේ, ගුණ ඔක්කොම තමන්ට තියෙනවා. හරිද? ස්වාකාර සම්දිත්තික අකාලික ඒපස්සික ඔක්කොම තියෙනවා. සුපරිපාලන උපරිපාලන ඔක්කොම ගුණ ටික තියෙනවා. ආනෙම තියෙනවා තේරුම් ගන්න කියනවා. ඒ වගේම අනිවාර්යයෙන් තේරුම් ගන්න කියනවා. 100ක් සුවර්. හැබැයි මේ වෙලාවේ කොහොමද? ඈ? ඒ කිව්ව කාරණේ හරි. මේ මහත්යක් විතර 100 100ක් මම පිළිගන්නවා. ඒ කාලේ තෙරුවන් ගන්න ගියාගාව තෙරුවන්ගේ ගුණ පිළිකඩා තියෙනවා. ගුණ කියන්න දන්නවා නෙවෙයි, ඔය කියන ආකාරයෙන් ගුණ අඳුරනවා නෙවෙයි, ගුණ තමන් ගාව තියෙනවා. හරිද? දැන් තියෙනවද? එහෙනම් තියෙනවා අරහන් ගුණේ තමන් ගාව තියෙන අය අඳුරන්නේ. ඒක නෑ. ඒක කොහෙද? ඒ සම්මාන බුදුගුණේ නෑ. එහෙනම් ස්වාක්කාත කෙනෙකුට කියන තමයි. සම්දිත්තික භාවය. තේරෙනවද? අර තේරෙනවද? මම සම්ති භාවය කියන්නේ. මේ භාවයේදී ආත්මය දුලම. ඔව්. මේ ධර්මයේ ධර්මානුකූලව දැක්කා. දැක්කා. ඒ තමන් තුළින්ම ධර්මයේ මේ ආකාරයට දැක්කා. ඒ බමත් එක දැන් ටිකක් හොඳයි. හරි. මම තමන් තුළින් දැක්කා. එතකොට සුපටිපන්නනේ. ආරෂ්ඨාංග මාර්ගය අවබෝධ කරගන්න. අවබෝධ කරගන්න. සුපටිපන්න කියන්නේ ඒකද? අවබෝධ කරගෙන ඒ මාර්ගයේ ඉන්නවා. ඒ මාර්ගයේ ඉන්නවා නම් ඉතින් ඒකට ආයෙ වෙන මාර්ගයක් කියන්න බෑ. ඒකායන මාර්ගයේ ඒක නම් ඉතින් අර විතර ඉන්න වැඩි නතර වෙන්නේ. එහෙනම් මම පිළිගන්නවා. ඒතර ඔය ගුණ ඔක්කොම ලබනකොට හැබැයි ඒකත් වෙනවා ඒක. ටික ටික හරියට වෙනවා. දැන් ටිකක් ඉතින් පන්සලේ වැඩියෙන් ඉන්නකොට ආයෙ පන්සලේ දිගටම ඉන්න හිතනවා නේ. එහෙම නේද? ඒක ටිකක් එහෙම වෙනවා. පොයේ එනවා ඉස්සෙල්ලා. ඊට පස්සේ පොය දෙකකට විතර එනවා. පොය හතරකට එනවා. ඊට පස්සේ ගෙදර යනකොට පන්සලේ නතර වෙනවා. ඒ විදිහට පන්සලේ වැඩි වෙනවා. නේ? හොඳයි කොහොමද කරන්නේ? දැන් ඔන්න ඔය ටික තියෙනවා. හැබැයි ඔය ටික තියෙනවා කියලා පිළිගන්න තියෙන පදනම මොකක්ද? දැන් මේක මයින්ඩ් එකේ නේද? දෙක අර කියන්න පුළුවන්. දැන් මේ මාත්‍ය ගෝලේ අනිත් අය කියන්න පුළුවන්. මම නෑ කියන්නේ නෑ. ඉන්ද්‍රස්වා. ඊටේ යුක්ති. සබාව වශයෙන් ඉන්න ඕන නෑ. ඒ ගුණ තියෙන අය තමයි බෞද්ධයෝ කියන්නේ. නමුත් දැන් ප්‍රශ්නේ දෙන්නේ කොහොමද තමන් තීරණය කරන්නේ? ඒක හරි. දැන් මේක අහලා කෙනෙක් කියන හින්දා තමන් පිළිගන්න පුළුවන්. මට ගාව මෙහෙම තියෙනවා. නමුත් දැන් තමන් කොහොමද ඒ තීරණය ගන්න ස්ථීර වශයෙන් මෙහෙමයි කියලා තමන් දෙවුවා ගන්න යාමයි. කොහොමද? කොහොමද ඒ තීරණය දෙන්නේ කියලා යා. ධර්මයෙන් කරපලා තමයි. ඔව් මොකක්ද තමන්ට යලපලා බලන්න තියෙන සාධනම ධර්මානුකූලව තමන් දෙවුවා ගන්න ගියා කියන தත්ත්වය තේරෙන්න. මොකක්ද තියෙන පද?
ධර්මතාවය තේරුම් ගන්න. මොකද්ද ධර්මතාවය? මේ ලෝකේ කියන එක තේරුම් ගන්න. ඒකත් එක්ක මෙන්න සිද්ධියුම් ටික ඔක්කොම දන්නා. ඒ ධර්මානුකූලව අපි දකින්න. ඒ ධර්මතාවය. හොඳයි ධර්මානුකූලව ලෝකයේ தත්ත්වය දැක්ක පමණින් මෙයා තිරුවන් සරණ යනවද? ලෝකයේ කෙලවරක් දක්වා දරමින් හිටපු ඉර්ධි සම්පන්න වූ අය බුද්ධ කාලයේ ඉඳලා තියෙනවා. ලෝකයේ වෙන දේවල් සියල්ල ඒ අඳුර. හැබැයි බෞද්ධයෙක්. බෞද්ධයෙක් මොකද වෙන්නේ? ඒවා දන්නේ මොකද වෙන්නේ කියලා මම අහන්නේ. ගියාත් දැනගන්න ඕනේ. මේ ස්වභාවය දැනගන්න අනිත්‍ය දුක්ඛ අනාත්ම. අනිත්‍ය දුක්ඛ අනාත්ම දැනගන්නවා. දැනගත්තට බෞද්ධයෙක් වෙයි. ඊට පස්සේ ඒකෙන් ඒ ධර්මතාවය අනුව මේ සංසාරයෙන් ගොඩ වෙන්න උත්සාහ කරනවා. උත්සාහ කරනකොට දෙන්නේ නැහැ. මම කියන්නේ මොකක්ද කරන්නේ උත්සාහ කරනවා වෙන්නේ නැහැ. පරිය අතර රද්දාවට අවල කොහොමද? කොහොමද දන්නේ? වෙන දේවල් අදායින් කෙටියෙන් මම කියන්න කාලේ නිසා තෙරුවන් සරණ ගිය කෙනෙක්ට හැකියාවක් තියෙන්න ඕන කියනවා තමන්ට ප්‍රකාශ කරන්න තමන් ප්‍රායෝගික වශයෙන් අත්විඳ ධර්මතාවයන් තුළ තමා නැවත උප්පත්තිය ලැබීම සතර අපායක සිදු නොවනවා කියන. හරි. නතේ ගමිස්සන්ති අපායං නැවත අපායට යන්නේ නැහැ කියලා තමන්ට තහවුරු වෙච්ච බවක් තමන් ප්‍රායෝගික වශයෙන් අත්විඳිනවා. ආන්‍යම කෙනෙක් නම් එයා තේරුම් ගන්න. එකවරක් දෙව බුදු දහම් සම්පූර්ණයේදී බුද්ධං ඒකේති ධම්මා ඒකේති සංඝං කියලා ප්‍රකාශ කරේ ඕමයේ කියන ආකාරයෙන් මොකද ඕමයේ තත්ත්වයකටපත් වුණ කෙනා නැතේ ගමිස්සන්ති අපාය අපායේ යන්නේ නැහැ කියලා කියනවා. හරි ඒ කියන්නේ මේ අපාය වගේ අඳුරනවා සතර අපාය කියනවා මොනවද සතර අපාය කියන්නේ? තිරිසන් අපාය කියලා අපි කියනවා. තිරිසන් සත්ත්ව ලෝකයේ කියන එක. ඒවලේ විදියට අපා සත්‍යෝ ඉන්නවා දෙපා සත්‍යෝ සීපා සත්‍යෝ භවපා සත්‍යෝ විදියට බොහෝ සත්තු දියේ වල දෙකේ ඉන්න සියලු සත්ත්වෝ එකලෙට අයිති සත්ත්ව ලෝකේ. ඊළඟට പ്രേත ලෝකය කියලා කියනවා. බොහෝ പ്രേත කොටාශයන් ධර්මයේ තියෙනවා 16 ආකාරයක් එක තැනක දක්වන പ്രേත වර්ග විදිහට. ඒකට එම പ്രേත ලෝකය කියලා කියන සත්ත්ව කොටාශයක්. අසුර ලෝකය කියලා කියනවා. ඒකේ පස් ආකාරයකින් අසුර ස්වභාවයෙන් දක්වලා තියෙනවා ධර්මයේ තැන්වල. නාම මෙහෙම පංචවිද වූ අසුර ලෝකයක් ගැන කතා කරනවා. නිරයන් ගැන කතා කරනවා. 136ක් තියෙනවා කියලා කියනවා. නිරයන් 136ක්. එතන මෙන්න මේ සියල්ලට පොදි කියනවා මොනවාද? සතර අපාය. යමෙක්ට හැකියාව තිබෙන්න ඕනේ කියලා කියනවා. මේ බුද්ධ ශාසනය තුළ තෙරුවන් සරණ ගිය උපාසකේ උපාසිකාවක් කියලා කියන්න නම් සතර අපායේ උපත ඇති නොවෙනවා කියලා ප්‍රත්‍යක්ෂ කරගන්න බව. හරි. කොහොමද? සෝහීතේ රාජේෂ මොහ. ආගමේ මොහ ඇතිවෙනවා. සතර අපායේ විදාසනා කියලා එහෙම වෙන්නේ නැහැ. ආගමේ මොහ කොහොමද තියෙනවා? ඈ? සෝවාන් වෙච්ච කෙනෙකුට විතරයි කියලා කියනවා ස්ථීරවල නෝ. ස්ථීර වශයෙන් ඒක කියන්න පුළුවන් එයාට. එහෙම කෙනෙක්ට විතරයි කියලා ධර්මයේ තුල කියනවා සතර අපාය නිදහස් වුණා කියලා කියන්න පුළුවන්. දාන දුන්නා කියලා සිල් රැකලා කියලා භාවනා කරා කියලා වෙන තමන්ගු වෙනත් වූ මේ විදිහේ කුසල ක්‍රියාකාර කම් වල යෙදුණා කියලා තහවුරු කරන්න බැරි බව ධර්මයේ තුල කියනවා කෙනෙක් සතර අපායේ නිදහස් වුණා කියලා.
ඔය උදාහරණ තියෙනවා. බොහෝ දන් දුන්නු කාන්තාවක් තමයි මල්ලිකා දේවිය. හැබැයි මල්ලිකා දේවිය මරණයටපත් වෙනකොට ඒ ඇතිවෙච්ච සිතේ ස්වභාවය හේතු කරගෙන කොහෙද ගියා කියන්නේ? තිරිසන් අපායේ පත් ලැබුවා. බැල්ලියකගේ බඩේ පිරිසිඳ ගත්තා කියලා කියන්නේ. බොහෝ විහෙර විහාර තනවතු දරුවෝ ශාසනයට දායාද කරපු ධර්ම ප්‍රචාරය ලෝකෙ පුරා සිද්ධ කරපු ඒ සඳහා අනුග්‍රහණය දක්වපු අශෝක අධිරාජ්‍යතුමා මරණයටපත් වෙලා පිබුරෙක් උපත් ලැබුවා කියලා තමයි සඳහන් කරන්නේ. ඉතින් මම මේ දේශනාව ආරම්භයේදී මාතෘකාවක් විදිහට භාවිතා කරපු ධාතාව මම මාතෘකා කරගත්තේ රූපේ කාරණාව තහවුරු කරගන්නටමයි. එතකොට සිල්වත් ගුණවත් වාසය කරපු භික්ෂුවකට ඇතිවෙච්ච සිදුවීමක් අනුව තමයි බුදුහාමුදුරුවෝ ඔය කියන කාරණේ දේශනා කරේ. මේ බුද්ධ ශාසනය නෙවෙයි මේ ගෞතම බුද්ධ ශාසනය කාශ්‍යප බුද්ධ කාලය කියලා එකක් තියෙනවා කියනවා මුට. ඒ කාශ්‍යප බුද්ධ කාලේ ආයුෂ දීර්ඝයි කියනවා. දීර්ඝායුෂයි මේ කාලේ අවුරුදු 20000ක් පමණ සිල්වත්ව වාසය කරපු භික්ෂුවන් ඒ භික්ෂුත්වය තුළදී එක් අවස්ථාවක ගඟකින් එගොඩ වෙන්න පාරුවකින් ගිහිලා ගඟින් එගොඩ වෙන වෙලාවේ ගඟ ඉවුරේ තිබිච්ච අත්තක් අල්ලගෙන එගොඩ වෙනවා. ඒ අත්ත කැඩිලා අතට එනවා. ඒ වෙලාවේ මේ භික්ෂුව සිහි කරගන්නවා මේක උපසම්පන්න වූ භික්ෂුවන් වහන්සේ කෙනෙකුට වරදක්. ගහක පොළ අතු කැඩීම. ඒත් මේ වරද ගැන හිතමින් ඉඳලා උන්වහන්සේ අපවත් වෙලා මරණයෙන් නැවත උපදිනවා නාගයෙක් වෙලා. එතකොට මේ නාගයෙකුගේ මිදෙන්න බැරි වෙනවා ගෞතම බුදුහාමුදුරුවෝ පහළ වෙන කාලය දක්වා වෙනවා. එක්තරා අවස්ථාවක මේ චාරිකාවේ හැසිරෙනකොට ගෞතම බුදුරජාණන් වහන්සේ මේ නාගයා දැකලා තමයි ඒ කාරණේ පැහැදිලි කරන්නේ. හරි? ඒකේ මේ කතාව හැදෙන්නේ. ඒක දීර්ඝ කාලයක්. පෙර බුද්ධ කාලයේ ඉඳලා මේ බුද්ධ කාලය දක්වා කියන්නේ කොටි කාලයක් එහෙම නෙවෙයි. බුද්ධ ආන්තරයක් කියන බුද්ධ ආන්තරයක් කියන්නේ තාම දීර්ඝ කාල සීමාව. ඒතර මේ කාල සීමාවෙන් අර තිරිසන් අපායෙන් ගැලවෙන්න විදිහක් ලැබිලා නැහැ අර පිරිසුවට. දැන් සිල්වත් වුණා කියලා. දැන් අවුරුද්දක් දෙකක් විතර ගන්න අවුරුදු කොටද? 20000. අර 20000 යන කාලයක් සිල්ල කළා. ඒ ඔය කියන ආකාරයෙන් සතර අපායෙන් නිදහස් වෙලා නැහැ. හරි බුද්ධ ධර්ම සංඝ ගැන ගුණ දන්නේ නැහැ කියලා. ඒ ගුණ පාවිච්චි කරේ නැහැ කියලා. භාවනා කරේ නැහැ කියලා. සිල් රැකලා නැහැ කියලා. ඔක්කොම කරලා. කොහොමද? එදින් දරුවන් තමයි දෙන්නේ. අද බුදුහාම කියන්නේ පු탁 කියන භික්ෂුවක් කියලා බුදුහාම කියන්නේ. හරි. ආර්ය පුද්ගලයෙක් කියලා කියනවා. පු탁 කියන කෙනෙක් කියන්නේ කරන්නේ නැහැ. අර තත්ත්වයට ඇවිල්ලා නැද්ද? හරි. එහෙනම් උපාසක උපාසිකා කියන දේ මොකද වෙන්නේ? ආන්නේ தත්ත්වය ලැබෙන්න වෙනවා. දැන් තියෙන ගැටලුව එහෙමනම් කොහොමද තමන් දන්නේ දැන් ඔය කියන தත්ත්වය තමන් සම්පූර්ණ කළා කියලා. බණ ඇහුවට ඔක වෙන්නේ නැහැ. හැබැයි බණ අහන වෙන්නත් පුළුවන්. ප්‍රශ්නේ දෙන්නේ. බණ අහලා ඉවරනකොටම තමන් වාගෙච්ච අය බුද්ධ කාලේ ඉඳලා තියෙනවා රහත් වෙච්ච අය තිබිලා තියෙනවා. හරි. ඒකයි විශේෂ ස්වභාවයක් පෙර කුසල බලයන් කියනවා නම් වෙන්නත් පුළුවන්. හරිද? ඒද භාවනා කරලා වෙන්නත් පුළුවන් බණ කියනකොට වෙන්න පුළුවන් කියලා තියෙනවා ධර්මයේ සත්‍යයන් නාමනකොට වෙන්න පුළුවන් කියලා තියෙනවා මෙනෙහි කරනකොට වෙන්න පුළුවන් කියලා තියෙනවා මේ தත්ත්වෙට. දැන් ඒක කොහොමද හොයාගන්නේ? නේ? කොහොමද හොයාගන්නේ? තමන් ඒකාන්තයෙන් පෙරවන් ගන්න ගිහිල්ලා දෙන්නේ. සතර සෝතාපට්ටි අංග. මොනවාද? සතර සෝතාපට්ටි අංග. මොනවාද? සතරනේ වලට පස්සේ ගුරු කෙරේ අවිච්ඡ ප්‍රසන්න. ඕවා මෙච්ච කෙනාට ඒක හම්බෙන්නේ. ගුරු කෙරේ අවිච්ඡ ප්‍රසාදයේ පිටන් ඕවා මෙච්ච කෙනා. කොහොමද දිනවද? කොහොමද? බුද්ධ ධර්මයට නම් හැමදේක්ම වෙනවා කියලා තමන්ටම ප්‍රත්‍යක්ෂයි. ඒ ප්‍රත්‍යක්ෂණය තුළ තමන් තේරුම් ගන්න තමන් බුදුහාමුදුරන් කෙරේ අවිච්ඡ ප්‍රසාදේ ධර්මයේ කෙරේ අවිච්ඡ ප්‍රසාදේ සහ සංඝයා කෙරේ අවිච්ඡ ප්‍රසාදේ සහ ආර්යකාන්ත සීලෙන් තමයි ඉන්නවා කියලා ඒ ටික තමන්ට ප්‍රත්‍යක්ෂ වුණොත් තමන්ට කියන්න පුළුවන් සෝවාන්.
එහෙනම් ප්‍රත්‍යක්ෂය කියලා කාරණේ කිව්වේ. මේ ධර්මයේ හැදෙන ඔය කියන ආකාරයෙන් බණ අහන භාවනාව වේදෙන කෙනෙකුට මට එහෙම බුදුහාමුදුරනේ සැකයක් නැහැ. ධර්මයේ සැකයක් නැහැ. මම ධර්මානුකූලව මේ ලෝකේ දේවල් දකිනවා කියලා කියනවා. අර අනුවන්න වෙයි කියලා. කොහොමද? කොහොමද තියෙන්නේ? එහෙනම් ඉතින් බණ දාන්න ආයත බණ කියලා දෙන ආයත ඕනතරම් ඔය தත්ත්වේ හිතන්න පුළුවන්. දැන් ධර්මිය ගන්න ගුරුවරු. එතකොට ඒ අය ඔය ධර්මිය ගැන යම් සැකයක් නැතුව නෙවෙයි උගන්වන්නේ, සැකයක් නැතුව උගන්වනවා. ඒ අය ධර්මයේ ඥානයක් තියෙනවා. ඒකේන ආකාරයෙන් සීලයක පිළිලා ඉන්නවා යම් කිසි. ඒ අය ඒ විශ්වාසය මත පදනම් වෙලා කටයුතු කරනවා. ඒතර තීරණය කරන්නේ කොහොමද? එහෙමයි කියලා. නෑ කියලා දන්නේ කොහොමද? ඇරුවදදී ඔය අය කියන්නේ මට දුරාම වෙන සැකයක් තියෙනවද ඔයාලට? එකයිද? එක නෑ. ධර්මය ගැන එකයිද? නෑ. සංඝය ගැන එකයිද? ඒක නම් එකයි වගේ. දුර නෑ. එකයි වගේ. ඒකට උත්තර දුන්නා එකයි. නෑ. කවන්නේ මම දන්නේ නැහැ ඉතින්. එතකොට මම තමයි විචිකිච්ඡා නැහැ. විචිකන්නේ. දැන් තමන්ට මේ ඔය කියන තමන්ගේ දේවල් කියලා මේ කියන ලෝකයේ ස්වභාවය මම මගේ කියලා මට ඕන දේ පරිහරණය කරන්න බැහැ කියලා තමන් යම් ආකාරයක වටහාගෙන නැද්ද මේ ලෝකෙ? ඈ? මේ මගේය, මේ මමය, මේ මට අවශ්‍ය දේ පරිහරණය කරන්න පුළුවන් කියන එක ඔය සක්කාය දිට්ඨිය කියලා කියනවනේ. හොඳයි. මම මගේ මට අවශ්‍ය දෙයට පවත් ගන්න පුළුවන් කියලා ආමින දෘෂ්ටියක් තියෙනවා. දැකීම නේ එහෙමද තියෙන්නේ? ඈ? තියනවද? නැද්ද? ඈ? ඒක නෑ? එහෙම විතර නෑ නේද ඒකයි තියෙන්නේ. හරි? ඒක කය කියන එකෙන් ශීලයක් රැකෙන්න පුළුවන් කියලා Taman තුළ විශ්වාසයක් ඇති කරගෙන බාහිර ස්වභාවයන්ගෙන් සීලය පවතිනවා කියලා යම් විශ්වාස කරනවා නම් ඒකට කියනවා සීලබ්බත පරාමාසය. දැන් ඔය දෙකේ නේද ඒක? නෑ? එතකොට ඔය ඔක්කොම දුවන් කියලා කියනවා. එතන. එහෙම කිව්වේ. පොතේ ඇටේද එහෙම. පොතේ ඇටේ දැන් බණ අහලා ඉවර වෙනකොට Taman ඔය කියන දෘෂ්ටි ටික නැති වෙනවා. එහෙම සැකයක් මට ඇති වෙන විදියක් නෑ කියලා. ඔය කියනවා. එන්න ඔය ඇට ඒ තත්ත්වය ලැබෙන්න නේද? මම දන්නේ ඉතින් ඇමරිකාව නම් බලාගන්න ඉන්නේ ඇයි ඈ මරණයෙන් පස්සේ බලාගන්න වෙනවා කොහෙද යන්නේ කියලා ඒක තමයි ප්‍රශ්නේ. දැන් කවුද දන්නේ ඒකට ඔය தත්ත්වෙ දීර්ඝ කරන්නේ ඈ කවුද දන්නේ ඒක දීර්ඝ කරන්නේ දැන් ඔය පදනම් මොනවා කතා කරලා හිටියත් මේ තීරණය එන්නේ කොයි වෙලාවකද මරණ වෙලාවට ලැබෙන සිත තමන්ට අකුසල නොවන තත්ත්වයේ ඒකාන්ත කුසලයක් බවට පත් කර ගැනීමේ හැකියාව තිබෙන්නේ ආර්ය බුද්ධලයන්ට පමණයි. ඒ කියන්නේ සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරිහත් යන මේ සතර මාර්ග ලැබපු අයට හැර අන් කවරෙකුටවත් ඒ හැකියාව ලැබෙන්නේ. ඒ කියන්නේ නැති වෙනවා කියලා නෙවෙයි අනිවාර්යයෙන් යාට පින් කරගෙන ඉඳලා යාට ඔය කියන පුණ්‍ය කර්මයක් මරණාසන්නයේ මතුවෙන්නේ නැහැ කියලා නෙමෙයි මේ කියන්නේ. ඒක වෙන්න පුළුවන්. හැබැයි 100% සාහෘ කරන්නේ. බොහෝ පින් කරපාර පාවක් මතුවෙන්න පුළුවන්. බොහෝ පව කරපාර මොකක් හරි එක පිනක් මතුවෙන්න පුළුවන්. ඔක දෙන්නේ ප්‍රශ්නේ ආන්නේ. ද කවුරු තීරණය කරන්න බෑ ඒ කිසිම කෙනෙකුට මාර්ගඵල ලැබලා නැත්තම් ඒකාන්ත කුසලසිතක් මතුවෙනවාමයි කියලා. හරි? ඒක දෙන්න නම් ඒකාන්ත වශයෙන් තමන් මාර්ග ඥානයන් ලබා තිබිය යුතුමයි කියන එක තමයි කියන්නේ. නමුත් ඒක කොහොමද තමන් දන්නේ කියන කාරණේ තමයි වැදගත්. දැන් කාගෙන් අහන්නේ? කාගෙන් අහන්නේ? තමන්ගේ මහරහතන්. අය තමන්ගේ මහරහතන් කොහොමද ඉතින් තමන්ගේ පැත්තට වැඩි දාන්න තමයි ඔක හැදෙන්නේ. තමන්ගේ මහරහතන් මම දැන් ඕවා හිතාගෙන කරේ ඔක හැදෙන්නේ තමයි. ඔය බොහොමත්‍රි කර්මවායනේ මොක වැඩි නැන්ද තමන්ගේ පැත්තට හරව ගන්නවද ඕනේ මට වැඩි විලාරන්න සාමාන්‍ය නෙමෙයි ඒක හරියන්නේ ඒක බෑ
ඉතින් තමන් කොහොමද තීරණය කරන්න කියන தත්ත්වය පදනම් කරගන්න බුදුහාමුදුරුවෝ දක්වන්නේ තමන්ම එසේ ඒ ආර්ය භාවයට පත්වීම සඳහා අනුගමනය කළ යුතු මාර්ගය අනුගමනය කළ ප්‍රත්‍යක්ෂ කරන්න. ඒක ප්‍රත්‍යක්ෂ කරන්න. මොකද ප්‍රත්‍යක්ෂ කරන්නේ? මාර්ගඵල අවබෝධය. මේ ප්‍රත්‍යක්ෂ කරන්නේ කොහොමද? දැන් සෝවාන් ඵලය ලැබුණා, සතරදාගාමී අනාගාමී රහත් වුණා කියලා කොහොමද දන්නේ කියලා ඉන්නේ අහන්න කෙලියේ. නේ? දන්නවද? ඒක දැනගන්න ඕන. ඒක මේ බුද්ධ ශාසනයේ තියෙන වැදගත්ම දෙයක් ඒක. නමුත් නොවැදගත් විදියට ඒක අත්හැරලා ඒක හිලා දැකලා ඒකෙන් ඈඩ් කරලා තියෙනවා බෞද්ධ ජනතාව. නිසා වෙලා තියෙන්නේ ඒක හැලුවට ලක් කරලා ඒක අවමානට ලක් කරලා ඒකෙන් ඈඩ් කරලා. ඒක තමයි මේ ශාසන පරිහානියට පත් වෙලා තිබෙන්නේ කොහොම හේතුව මත. ඒ නිසා බුදු කෙනෙක් පහළ වෙන්නේම කෙටියෙන්ම තමයි තේරුම් කරගන්න වෙනවා මෙන්න මේ සත්‍යයේ සංසාර ගමන. සත්‍ය අනුවදී හැම සත්‍යයකම නතර කරගන්න බෑ. බුදුහාමුදුරු දක්වනවා දෙව් මිනිස් කියන ස්වභාවය. සත්තා දේව මනුෂ්‍යා. කොයි සත්‍යයද? දෙව් මිනිස් කියන මේ ස්වභාවයන් දෙක විතරයි මට උදව් කරන්න පුළුවන්. ඉතින් මෙහා උදව් කරන්න විදියක් නැහැ. නිසා මේ දෙව් මිනිස් යන මේ ස්වභාවයන් දෙකේ වාසය කරන අයට උදව් කළ හැකි මේ සංසාරේ අනුදී. මේ සංසාරේ අනුදීම කියලා කිව්වහම කෙටියෙන්ම තමයි තේරුම් කරගන්න ඕනේ. ඒ මොකක්ද? නැවත භවයක් ඇති නොකර ගැනීම. ඒ කියන්නේ ඉපදීම නතර කිරීම. බෝධිසත්වයෝ අවසානාත්ම භාවයේ විදියට මාකුසේ පිළිවෙච්ච අවස්ථාවේ ලෝකයට ප්‍රකාශයක් කරනවා. මොකක්ද ප්‍රකාශය? මම මේ ලෝකයට ශ්‍රේෂ්ඨ වෙනවා. මේ ලෝකයට ජේෂ්ඨයෙක් වෙනවා. අග්‍රයෙක් වෙනවා. අග්‍රවමස් මිලෝකස්ස, ජේෂ්ඨවමස් මිලෝකස්ස, සෙට්ඨවමස් මිලෝකස්ස. ඒ මොකක් නිසාද? ලෝකයේ ජේෂ්ඨ වෙන, ශ්‍රේෂ්ඨ වෙන, අග්‍ර වෙන්නේ මොකක් නිසාද? අය මන්ති මාදාති නත්ති දානි පුනභව. නැවත පුනර්භවයන් ඇති නොවන නිසා මගේ නැවත භවයක් නැහැ. එහෙනම් ඒක නතර කරගන්න නිසා මේ මනුෂ්‍යත්වයේ තුලම ශ්‍රේෂ්ඨයෙක් වෙනවා, අග්‍රයෙක් වෙනවා, එසේ ජේෂ්ඨයෙක් වෙනවා. මේ මනුෂ්‍ය ජීවිතයේ ශ්‍රේෂ්ඨභාවයක් ලබනවා ඒක. එහෙනම් මනුෂ්‍ය ජීවිතයේ ලබන්න තියෙන ශ්‍රේෂ්ඨ කාර්ය ඕකයි. නිසා තමයි තමන්ට මේ මනුෂ්‍ය ජීවිතයක් තුළ මේ බුද්ධෝත්පාද කාලයක් තුළ කරගත හැකි වැඩක් විදිහට බුදුවරු අනුශාසනා කරන්නේ. එතකොට තිරිසන් සතාට මේක කරන්න බෑ. പ്രേත අසුර නිරේධ සත්‍යයට මේක කරන්න බෑ. ඒක කරන්න බැරි මේ කියන දේ තේරෙන්නේ නැහැ. තේරුම් අරගෙන ඒ අනුව ක්‍රියාත්මක වෙලා ඒ ප්‍රතිඵල අත්විඳින්න බෑ. එනිසා තනිවම සාධනය කරගත යුතු ක්‍රියාකාරකමක් නැවත උපත ඇති නොවන භාවයට සිතපත් කරගෙන. එතන මෙන්න මේ කාරණය තමයි අපිට තේරුම් ගන්න තියෙන්නේ. බුදුහාමුදුරුවෝ දක්වනවා එතකොට එසේ ලෝකයේ වාසය කරන බහුතරයක්ම වූ සත්‍යෝ ස්වභාවික වශයෙන් පිළිගත්තත් නොගත්තත් කියන්නේ අය පිළිගත්තත් නැවත මේ සත්‍යයට භවයක් උපදා සිද්ධ වෙනවා. ඒක ලෝක ධර්මතාවයක්. එයා පිළිගන්නවත් නැද්ද කියන එකට අදාළ නැහැ. නමුත් එයාට සිද්ධිය වෙනවා. ඉතින් තමන් පිළිගත්තත් එකයි නැත්ත් එකයි ලෝකයේ ඉරවටේ කරකිනවා කියලා. හැබැයි ඒක කරකිනවත් නැද්ද? ඒක තමයි පිළිගත්තත් එකයි නැත්ත් ඒක සිද්ධ වෙනවා. හරි. ගඟේ වතුර පහළ ගන්නවා කියන තමයි පිළිගත්තත් එකයි නැත්ත් එකයි. ඒක ගන්නවා නැද්ද? ඒක ගන්නවා. ආන්නේ මේ ලෝකයේ ස්වභාවික ධර්මතාවයක් තමයි සත්‍යයේ උපදිනවා නම් ඒ උපදින සත්‍යය මරණයෙන් පසු නැවතත් ඒ භව නිරෝධය කියන தත්ත්වය ඇති කරගත්තේ නැතිනම් නැවත උපදකට පත් කොහෙද හේතු වැඩක් නැහැ. ඒක ස්වභාව වශයෙන් ධර්ම තුළ දක්වනවා භවයන් දෙකක්, එක්ක සුගති භවයක් නැත්නම් දුගති භවයක්.
ඒක හොඳ භව කියලා අපි කියනවා. ඒක සරලව හොඳ භවයක්. නැත්නම් නරක භවයක්. හරිද? සුගති භව සහ දුගති භව. කොහෙලෝ උපදා. එතකොට ඕමය කියන ආකාරයට මේ සත්‍යයේ මේ සුගතිය හෝ දුගතිය තීරණය වෙනවා මේ භවය තුල සිදු කරන්නා වූ කර්ම ස්වභාවය මත කියන එක බුදුහාමුදුරුවෝ ඒ කර්ම ස්වභාවය විතරක්ම කියලා මම පිළිගන්න සූදානම් වෙන්න එපා. ඒක බුදුහාමුදුරුවෝ දක්වනවා මෙසේ සත්‍යයේ භවය සඳහා හේතු වන නියාමක වූ ධර්මතාවය. ඒවා තමයි මේ ස්වභාව ධර්ම කියලා කිව්වත් නියාම ධර්මතාවයක් නිසා නෑ. ඒක ස්වභාවිකම தත්ත්වය. එතකොට කර්මය කියන්නේ ඒකෙන් එකක් විතරයි. සියල්ල කර්මයට අනුව සිද්ධ වෙනවා කියලා බුදුහාමී පිළිගැනීමක් නැහැ. කර්මයේ එක් සාධකයක් වුණයි කර්ම ස්වභාවය. කම්ම නියාමය කියලා ධම්ම නියාමය කියලා තව ස්වභාවය තියෙනවා. ඊළඟට බීජ නියාමය, චිත්ත නියාමය. හරිද? බුදු නියාමය කියලා ස්වභාවයන් පහක්. බුදු නියාම, බීජ නියාම, චිත්ත නියාම, ධම්ම නියාම, කම්ම නියාමය කියලා පහක් තියෙනවා. ඕකේ මේ කර්මය ගැන වැඩි දුර මේ බුදුහාමී කතා කරනවා. ඒ මොකක් නිසාද? ඒ මොකක් නිසාද? අර කාරණා පහේ අපිට වෙනස් කර ගැනීමේ ස්වභාවයට වෙනස් කිරීමේ ශක්තියක් තියෙන මොකද්ද? කර්ම නියාමයේ ස්වභාවය. නියාම වෙනස් කරන්න අපිට බෑ. ඒ කර්ම ස්වභාවය, කර්ම නියාමය කියන්නේ ඒ කර්මයේ ක්‍රියාත්මක වෙන ස්වභාවය පිළිබඳ ධර්මතාවය. ඒකේ අපිට පුළුවන් වෙන්නේ මේ කර්මයන් විපාක දෙන தත්ත්වය වෙනස් කර ගැනීමේ ස්වභාවයකට පත් වෙන්න විතරයි. කර්මය විපාක දෙන ස්වභාවික தත්ත්වය වෙනස් කරනවා. එතන අපි කරන්නේ. ඊට යා මොකෝත් අපි කරන්න බෑ. ඒක කරගන්න ඕනේ කවුද? තමන් කරන්නේ. ආන්නේ කර්ම වෙනස් කර ගැනීමේ දක්ෂතාවයට පත්වෙච්ච කෙනෙක්ට තමයි බුදුහාමුදුරුවෝ සබෑ වශයෙන් මාර්ගඵලලාභී කියලා කිව්වේ. එයාට කිව්වේ උත්තරී මනුස්ස ධර්මතා ගොඩනගාගත්ත කෙනෙක්. උත්තරී මනුස්ස ධර්ම. කියන්නේ මනුස්ස ජීවිතය තුළ ලබා ගන්න පුළුවන් උත්තරීතර තත්ත්වයන් වලටපත් වෙච්ච කෙනෙක් තමයි එයා. හරි. එතකොට ආගයකට තමයි මෙන්න මේ කර්ම ස්වභාවය පිළිබඳව ගැඹුරු ඥානයක් පිළිදලා තියෙනවා. ආගේ தත්ත්වය දන්නේ නැතුව තමයි ඔය මාර්ගය පිළිබඳව අවබෝධය ප්‍රත්‍යක්ෂ කරන්න බෑ. හරි. එනිසා කර්මය කියලා සමන්ට වැටහීමක් තිබෙන්න ඕන. මොනවද මේ කර්ම? කොහෙන්ද ඒවා සිද්ධ වෙන්නේ? කොහොමද මේ කර්මය නැවත භවයක් සකස් කරන්නේ? ඒ ඔන්නය අවබෝධයේ යුක්ත කෙනෙක් ඒ කර්ම ස්වභාවය ඡය කර ගැනීම කියලා එකක් කියනවා. කම්මක්ඛය කියලා කියනවා. කර්ම ඡය කිරීම කියන මෙන්න මේ தত্ত্বය සාධනය කරගත්තොත් එහෙම නැත්නම් ඒක සම්පූර්ණ කරගත්තොත් එයා භවයෙන් නිදහස් වෙනවා. හරිද? දැන් ඔබ කොහොම කෙලියෙන් කිව්වට බෑ. මම සරල වශයෙන් තමයි කියලා දෙන්න. සංකීර්ණ ක්‍රියාවලියක් බුදුහාමුදුරුවෝ දක්වලා දෙනවා අනුගමනය කළ යුතු. ඉතින් අනුගමනය කෙරෙමින් ලැබෙන ප්‍රතිඵලයක් ගැන තමයි අපි මේ සාකච්ඡා කරන්නේ. ධර්මයේ තුල මම පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ. ඉතින් මනුෂ්‍ය ජීවිතය තුළ කරන්න පුළුවන් බව විතරක් මතක තියාගන්න. ඒක බැරි කාලයක් බුදුහාමුදුරුවෝවත් කියලා නැහැ. බුද්ධ ශාසනයක් තියෙන ඕනම කාලයක තමන්ට මේක අහලා තේරුම් කරගන්න පුළුවන්කම තියෙනවා නම් ඒ ඕනම අවස්ථාවක එය සිද්ධ කරන්න පුළුවන් බව ධර්මය තුළ කියන්නේ. බෑ කියලා වෙවත් නෙවෙයි. එනිසා තමයි මම අර මුලින් මතක් කරේ මේ බුද්ධ ශාසනයේ තියෙන වැදගත්ම කාර්යයන් අතපසු කරලා මග ඇරලා ධර්මය අද භාවිතා කිරීම නිසා තමයි මේක වෙලා තියෙන්නේ. මොකද මිනිසුන් ගාව බියක් ඇති කරලා තියෙනවා. මාර්ගඵල ලබන්න බෑ මේ කාලේ. එහෙම ලැබෙන්නේ නෑ මේවා. එහෙම හැමෝටම ලබන්න බෑ මේවා. ඒකට කල්ප ගණන් යන්න ඕනේ ඒකට. එහෙම කොහෙවත් ධර්මයේ තුල සඳහනක් නැහැ. ඒවට එච්චර කල් යනවා. ඒක වෙන කරන්න බෑ. ඒක මේ බුද්ධ කාලේ බෑ. ඊළඟ බුද්ධ කාලේ තමයි කරන්න ඕනේ. එහෙම එකක් කොහෙවත් තියෙනවද? එහෙම නෑ. ඒත් එහෙම අනිශ්චි බියක් නැති එකක්. ඒක බියක් ඇති කියලා නැති කොහෙවත් නැති එකක්. ඒක ඇති කරේම ඕමය ධර්මයේ පිළිබඳව විශ්වාසය නැතිකම නිසා. විශ්වාසය තියනවා නම්
ඔකට තහවුරු වෙන්න ඕනේ. ඔයා කොච්චර ඔය කියන ආකාරයෙන් බුදුහාමුදුර ගැන අචල විශ්වාසය තියෙනවා කිව්වත් ධර්මය ගැන අචල විශ්වාසය තියෙනවා කිව්වත් සංඝයා කෙරේ අචල විශ්වාසය තියෙනවා කියලා කිව්වත් ඒක නෑ. දේවානන්ද බුදුහාමුදුර කියන විදිහට ධර්මයේ තියෙන විදිහට හැදෙන්න ඕනේ නෑ. නමුත් ඒක හැදෙන්නේ නෑ. ඒ කියන්නේ සුළුද නෑ. විස්තර නැති නම් එහෙම කරා. විස්තර නම් ඒකාන්තේ මාර්ගඵලයක් ලැබෙනවා මේ දේ කරාම කියලා. මේ විදිහට හසුරුනාම මෙහෙම සිද්ධ වෙනවා මම ඒක විශ්වාස කරනවා තමයි ඒක කරනවද නැහැ. ඒක කරන්නේ නැත්තේ. කරන්නේ නැත්තේ. කරන්නේ නැත්තේ විස්තර. විස්තර නැහැ විස්තරේ මාර්ගය දුට්ටක් දෙනවා. දුට්ටක් විස්තරයි දුට්ටක් විස්තර නැහැ. නේද? නේද? එන්න චුට්ටක් සමහර සාදේ නාමිද අචල වෙන්න ඇත්ත වශයෙන් බුදුහාමුදුරුවෝ දක්වනවා බුදුහාමුදුරුවෝගේ අචල ශ්‍රද්ධාව පරිපූර්ණ වශයෙන් විවිලා කියන්නේ සාමාන්‍ය මාංශයේ විතරයි. හරි. ඒකට හේතුව තමයි විචිකිච්ඡා නැති වෙනවා කියලා කිව්වට ඔය කියන ආර්ය මාර්ගයේ සෝවාන් ඵලය ලැබෙන්නේ විචිකිච්ඡා නැති වෙන යාට අල්ප වශයෙන් විතරයි. මොකද විචිකිච්ඡාව කියන්නේ අවිද්‍යාව කියන ධර්මතාවයේ අංශයේ ස්වභාවය. ඒතර අවිද්‍යාව සම්පූර්ණ වශයෙන් ප්‍රහාණය වෙන්නේ කාටද? සාධනාන්සේ විතරයි. ඒ තමයි සෝවාන් වෙච්ච කෙනාට විශ්වාසයක් තියෙනවා යම් මට්ටමකට. හැබැයි 100% විශ්වාසය ගන්න වෙලා නැහැ. එහෙනම් උදාහරණයක් මාගේ ශ්‍රාවකයෝ කියලා මම ආමන්ත්‍රණය කරනකොට ඒ මාගේ ධර්මය දන්නෝ කියලා කියනවා නම් ඒ දන්නෝ කවුද? ආර්ය බුද්ධලෝ රහතන් වහන්සේලා. සියල්ල දන්නවා. දන්නවා භාගයෙන් ගත්තා දන්නවා තමයි ටික. හැබැයි භාගය. එහෙම බෑ. හරි. එහෙනම් කාල වේලාවේ අනුව මම ඔබට මේ මාර්ගය පිළිබඳව කෙටි හැඳින්වීමක් විතරක් කරනවා. සාතම් තමයි ස්වයංව මේ මාර්ගය ගමන් කරන්න අවශ්‍ය වෙනවා. තුමකට ඒ අවබෝධය ප්‍රත්‍යක්ෂ කරන්න වෙනවා. හැදිලි. එනිසා මේ කර්මය ගැන අපි දැන් පැහැදිලි කිරීමක් කරන්න වෙනවා. මොකක්ද මේ කර්මය කියන්නේ? කර්මය කොහොමද කෙනෙක්ට දායාද වෙන්නේ මේ භවය නැවත සකස් කර ගන්න. එතකොට කර්ම සකස් වෙන අවස්ථාව තුනයි කර්මදාල තියෙන්නේ. ඕනෑම සත්‍යයකට කර්ම සකස් වෙන්නේ සිත තුළින්. චිත්ත කර්ම සකස් වෙනවා. සිතන ආකාරය කොයි ආකාරයද කියලා වැදගත්කමක් නැහැ. තමන් හොඳ විදිහට ගන්න පුළුවන් අර විදිහට ගන්න පුළුවන්. ඒක අපි කියනවා ඒවා ධර්මා කුලවන කුසල සහ අකුසල කියලා. ආසාව, තරහ, මෝහය, වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, මානය ආදී මේ ස්වභාවයන් අපි දක්වනවා ධර්මයේ මොකක් කියලාද? ඒවා කුසලද අකුසලද? හොඳද නරකද? සාමාන්‍යයි. ආසාව කියන්නේ හොඳද නරකද? තරහ, වෛරය, මානය නරකද? ඒවා ධර්මයේ ලැබෙන අකුසලයි. අකුසලයි. ඒ විදිහට හිතුවොත් අකුසල චිත්ත කර්ම. හරිද? එතකොට මෛත්‍රිය, කරුණා, දයාව, අනුකම්පාව යන මේ ස්වභාවයන්ට අපි කියනවා හොඳයි කියලා. එහෙම නැත්නම් ධර්මයේ තුල කියනවා මොකද්ද? කුසලයි කියලා. හරි? එතකොට ඔන්න කුසල හෝ අකුසල වශයෙන් Tamanට හිතන්න පුළුවන්. එතකොට හිතන හැම අවස්ථාවකම මොකක්ද තියෙන්නේ? චිත්ත කර්ම ස්වභාවය. චිත්ත කර්ම. හරි? හිතන හැම වෙලාවෙම ඒක කවුරු මෙන්න හිතුවද මොකක් මෙන්න හිතුවද කොතනද හිතුවද ප්‍රශ්නයක් නැහැ. කොහෙද? තියෙන්නේ චිත්ත කර්ම. එතකොට මේ හිතලා යම් කෙනෙක් වචන කතා කරනකොට කියනවා ඒකත් අර විදිහට වෙනවා. හිතන විදිය හරිනම් කතා කරන්නේ කොයි විදිහටද? හරි විදිහට වෙන්න පුළුවන්. හිතන විදිය වැරදිනම් කතා කරන එකත් වැරදි වෙන්න පුළුවන්. ඒක හරි හොරේ. ඒක හොඳ පැත්තට නැත්නම් නරක පැත්තට. එතකොට ඒ අවස්ථාව අනුව වාචී කර්ම කියලා කියනවා කතා කරන හැම වෙලාවකම. කතා කරන හැම වෙලාවකම මොකක්ද තියෙන්නේ? වාචී කර්ම. හරි. එක්ක කුසල එක්ක අකුසල. ආයි තියෙනවා තමන්ගාව කයින් කරන වැඩ. ඇඟෙන් කරන වැඩ තියෙනවා. කාය කර්ම ස්වභාවය කියලා තියෙනවා. කාය කර්ම කරේ. ඒකත් අර විදියයි තමන්ට එක්ක හොඳ කර්ම කරන්න පුළුවන් කාය නරක කර්ම කරයි. සත්‍ය මරන්න පුළුවන්, වරක කරන්න පුළුවන්, ප්‍රාණඝාතය උදව් කරන්න පුළුවන්. ඔය විදිහේ දේවල් කරන්නේ කය. තමන්ට පුළුවන් ඔය කියන ආකාරයෙන් සත්‍ය ඝාතනේ වළක්වන්න,
සත්තුන්ට වේදාන දෙන්න. ඒ නිදහස් කරා ඔය විදිහට තමන්ට කාය කර්ම කරන්න පුළුවන් දාන දෙන්න. ඒ විදිහට ක්‍රියාකාරකම් දෙන්නේ. ඒකට ඒවා කායික වශයෙන් කරන කර්ම කාය කර්ම කුසල පැත්තට අයිති. හරිද? දැන් ඔන්න විදිහට තමන්ට කර්ම ස්වභාවයන් තුනක් විදිහට දක්වනවා. තුන් දොරක් විදිහට ධර්ම තුල ප්‍රකාශ කරනවා. සිත, කය, වචන කියලා කෙටි කියනවා. එතකොට ඊට එහා කිසිම ආකාරයක කර්ම රැස්වීමක් සිදු කරන තැනක් නැහැ. ඒ කර්ම රැස් කරන්න දෙන්නේ කොසිතේ, කයෙන්, වචනේ. ඔය දොරවල් තුන ద్వාරත්‍රය කියලා කියනවා. දොරවල් තුනේ කර්ම රැස් කර ගන්නවා සත්‍යෝ. කොයි වෙලාවද වෙන්නේ කියන එකක් ධර්මයේ තුල කියනවා ජීවත් වෙනකොට. ජීවත් වෙනකොට කර්ම රැස් කරගන්න. හරි? ජීවත් වෙනවා කියන්නේ මොකක්ද කරන්නේ? තමන්ට මේ ඇහැ කියලා එකක් තියෙනවා. ඒකට පෙනෙනවා කියලා එකක් සිද්ධ වෙනවා. පෙනීම ඇති වෙන වෙලාවට ඔය වැඩ තුනෙන් එකක් කරනවා. හරිද? රූප පේනවා. රූප පේන වෙලාවට ඒ කියන්නේ යම් තමක් දකින්න. යම් දකින්නකොට දකින්න දේ වෙනුවේ හිතනවා. හරිද? දකින්න දේ ගැන කතා කරනවා, දකින්න දේ ගැන ක්‍රියා කරනවා. එක්කෝ හොඳ විදියට නැත්නම් හරි විදියට. කුසල හෝ අකුසල. එහෙම නැත්නම් තමයි ඇහෙනවා යමක් කනින් තමයි යහන්න තියෙන්නේ. ඇහෙනවා කියන අවස්ථාවේ හිතනවා, කතා කරනවා, ක්‍රියා කරනවා. නාසයට ගඳ දැනෙනවා කියන තව ස්වභාවයක්. ඒ වගේම දිවට රස දැනෙන අවස්ථාවක දවස් අවස්ථාවක්, ශරීරයේ ස්පර්ශය දැනෙන අවස්ථාවක තව එකක් තියෙනවා. මොළයේ ගමන්ට මතක් වෙනවා කියන අවස්ථාවක් තියෙනවා. මොනවාද? අවස්ථා 6ක් වෙන කියනවා. මොනවාද අවස්ථා 6? පෙනෙන වෙලාව, ඇහෙන වෙලාව, ගඳ සුවඳක් දැනෙන වෙලාව, රසක් දැනෙන වෙලාව, ස්පර්ශයක් දැනෙන වෙලාව, මතක් වෙන වෙලාව. අපිට ගන්න තියෙනවද? ආර්ගේ දැනෙන අවස්ථා 6 කොයි එකක් හෝ ඇති වෙනවද ඒ වෙලාවක හිතනවා කියලා. හිතන්න නැතුව ඉන්න බෑ. අනිත් එක නම් නොකර හිටියයි. කතා කිරීම නොකර හිටියයි. කය පොළවන්න නැතුව කයින් කරන වැඩ නොකර හිටියයි. හැබැයි හිතන්න නැතුව ඉන්න බෑ. හරිද? එතකොට යමෙක් ඒකාන්තයෙන් ජීවත් වෙනවා කියන්නේ එහෙනම් මොකක්ද කරන්නේ? කර්ම රැස් කරනවා. ඒ කියන්නේ ආයත ප්‍රතින ආකාරයෙන් ඇහැ කන නාය දිසාරියේ මොලේ කියන මේ ස්වභාවයන්ට දැනීම ඇති වෙනවා. ඒ දැනීම ඇති වෙන ඕනම වෙලාවක ඔහු තුළ සිටීමේ කර්ම සිටේ. චිත්ත කර්ම සකස් වෙනවා. ඒ අනුව වචන කතා කරනවා වචී කර්ම විදිහට, කය ක්‍රියාත්මක වෙනවා කාය කර්ම සිද්ධ වෙනවා. එතකොට මෙන්න මේ අවස්ථාවන් ටික තමයි බුදුහාමුදුරුවෝ දක්වන්නේ Tamanට ජීවත් වීම කියලා. ඒතර ජීවත් වෙනවා කියන්නේ ඔය වැඩ ටික සිද්ධ කරනවා. එහෙනම් කෙනෙක්ට ඒ හැකියාව ලබන්න කියලා කියනවා මොකක් කරන්නද? ඔය ජීවත් වීමේ උවමනාව අත්හරින්න. දැන් නැවත භවයක් නොලබනවා කියන්නේ උපතක් ඕනේ නැහැ කියන තත්ත්වයටපත් වෙනවා. ඒ කියන්නේ එයා තමයි රහතන් වහන්සේ කියලා කියන්නේ. නැවත උපතකට යන්නේ. නැවත උපතක් නැහැ කියන්නේ ඔය වැඩ ටික නැවත කරන්න උවමනාවක් නැති කෙනෙක්. ඔය උවමනාව තියෙන කොච්චර අය මේ සාසනය තුල කොච්චර භාවනා කරනවා, ආරාධනා කරනවා, මෙලොව කරනවා, කොනවා කරනවා ඒ උවමනාව අධහැරෙනකන් ඔය මාර්ගයේ ගමන් කරන්න හම්බ වෙන්නේ 100%ක්. හරි? බලන්න ඕනකම තියෙන තාකල් ඒ කියන කෙනාට අනිවාර්යෙන් චිත්ත කර්මයක් තියෙනවා. බලන්න ඕනකම කියන්නේ ඇහි තියෙන එකක් නෙවෙයි. ඇහැට ඕනද බලන්න? ඔය ඇහැ කියලා එකක් තියෙනවා. බලන්න ඇහැ නැතුව පුළුවන්ද? බෑ. ඇහැ නැතුව බලන්න බෑ. දැන් ඇහැට ඕනකමක් තියෙනවද බලන්න? ඈ එයා දැන් මේ බාහිරේ තියෙන රූපයට ඕනකමක් තියෙනවද පෙනී හිටින්න? ඈ මම අර ඉස්සලා පෙනී හිටින්න ඕන කියලා තියෙනවද?
එහෙම නැහැ. දැන් රූපේට ඕනකමකුත් නැහැ, ඇහැට ඕනකමකුත් නැහැ. එහෙනම් ඕනකම වෙන්නේ. මේක දිතේ නායි. එතකොට දැන් බලන්න ඕනකම තියෙන කිසිම කෙනෙකුට එතකොට ඒ කියන්නේ එහෙනම් ඔය චිත්ත කර්මය නතර කරන්න පුළුවන්. බලන්න ඕනකමක් තියෙනවා කියන එක හිතේ තියෙන දාකල් එයා මොන විදිහේ සිල් රැක්කත් මොන විදිහේ භාවනා කරත් මොන විදිහේ දේවල් කරා කිව්වත් එයාට බලන්න ඕනකම සැබෑ වශයෙන් අත්හැරිලාද? අත්හැරෙන්නේ. ඒක අත්හරින දාකල් එයාට ඕමය නැවත උපදිනවා කියන එක නතර වෙන්නේ නැහැ. එහෙනම් ඕම් ඔය ටික නතර කරගන්න පුළුවන් නම් උවමනාවෙන් යම් කිසි කෙනෙකුට මොන ටිකද? බැලීමේ උවමනාව. ඒක පිටින් හදාගන්න. ඇසීමේ උවමනාව. මුලින්ම ආවෙන්නේ බණ අහනවා කියන එකත් උවමනාවක්. ඒක උවමනාව ඉවර වෙන්න ඕනේ. කවදා හරි ඒක ඉවර වෙච්ච දාට තමයි වැඩි ඉවර වෙන්නේ. ඉවර වෙන්න ඕනේ. කවදා හරි එකක් වෙන්නේ. ඒක දෙච්ච දාට තමයි ඉවර වෙන්නේ. බණ අහන එකත් උවමනාවක්. ඒක උවමනාව දැක්ක තාම තියෙනවා. ඒ උවමනාව හිතාන. හැබැයි ආයෙ උවමනාව පස්සේ උවමනාව ඉවර වෙනවා. ඒ වගේම ගන්සෝදන් දෙලීමේ උවමනාව. රස බැලීමේ උවමනාව. ස්පර්ශ දෙලීමේ උවමනාව. මේවා මතක් කිරීමේ උවමනාව කියලා එකක් තියෙනවා. ඒ වුණාන් සියල්ල නැක් කියලා තමයි උන් ප්‍රත්‍යක්ෂ කරන පාත් වෙලා. හරි? හැබැයි ඔය කිව්වට ඒක තේරෙන්නේ නැහැ. ඔකදී දීර්ඝ ගමනක අවසාන පියවරක් මම කිව්වේ. ඉතින් ඔකේ Tamanට අර මූලික වශයෙන් ඔතනට එන්න බෑ එකපාරට කෙනෙක්ට Tamanට මේ ජීවත් වීමේ ආසාව කියන එක ජීවත් වීමේ ඕනකම උවමනාව මෙන්න මේ ස්වභාවය නැති කරගන්න ක්‍රමානුකූල පුහුණු කිරීමක් කරන්න වෙනවා මේ කය වචනය සිත. අර කයෙන් වචනයෙන් මේ කියන ක්‍රියාවලිය නතර කර ගැනීම සඳහා තමයි බුදුහාමුදුරුවෝ දක්වන්නේ සීලයක පිළිපදන්න කියලා. සීලයක පිළිපීම තුළ තමන්ට මේ කය වචනය කියන ద్వාරයන්ගෙන් ඇතිවන්නා වූ අකුසල ධර්මතා මර්ධනය කර ගන්න පුළුවන් වෙනවා. කාය වාකාය සමෝදානං සීලං කියලා කියේකයි කය වචනයෙන් උදා වෙන මෙන්න මේ අකුසල ධර්මතා මර්ධනය කිරීමේ ස්වභාවයටපත් වෙනවා සීලය. ඒතර මේ අකුසල වූ කය වචනේ ක්‍රියාත්මක භාවය මර්ධනය කරගන්න කෙනෙකුට පමණයි කියනවා සිත සංවර භාවයටපත් කරගන්න පුළුවන්. සිතේ අකුසල ගොඩනැගෙන්නේ නැති වෙන සිත පුහුණු කරන්න පුළුවන්. ඒ සිත පුහුණු කර ප්‍රමාණවත් වෙන්නේ නැහැ. අවසානයේ දක්ෂතාවයක් තේරෙනවා සිත සකස් වීම නතර වෙන බවකට තමන් පරිවර්තනය කරා. සිත සකස් වීම නතර වෙන බවකට නතර කරන්න බැහැ. සිත සකස් වීම කය වචනයෙන් ඇති වෙන ඒවා නම් සකස් කරන එක නතර කරන්න පුළුවන්. ඒක හිතාමතාම වචන කතා කිරීම ක්‍රියා කිරීම අත්හැරිය හැකි. නමුත් කිසිම කෙනෙකුට බෑ හිතලා හිත නතර කරන්න බෑ. ඒකට විශේෂ අනුගමනයක් තිබෙනවා ධර්මයේ තුල. ආත්මීය අනුගමනයේ තුල තමන්ට සිත නතර වෙන්න සලස්වන්න ඕනේ. ආත්මයෙන් සලස්වුවොත් එයාට පුළුවන් වෙනවා ඕමය තත්ත්වයට ආවා කියලා තීරණය. මොන තත්ත්වයද? දැන් අපි යන්නේ මාර්ගඵල අවබෝධයට ආවා. කොහොමද තියෙන්නේ ගන්න? ඔය දැනෙන අවස්ථාව කියලා එකක් මම කිව්වා. ඔය දැනෙන අවස්ථාවන් තමන්ට දිවෙනවා. ඒ දැනෙන අවස්ථාවන් වල හිතනවා කියලා ක්‍රියාවක් ඒකාන්ත කොට සිද්ධ වෙනවා. යම් කිසි කෙනෙක්ට පුරුදු පුහුණු කරන්න කියනවා දැනෙන අවස්ථාවන් වල කුසල් වරන්ට. මොනවාද මේ කුසල් කියන්නේ? මට කෙටියෙන් තමයි මේ කාර්යයක් හැදිලා වෙන්නේ. තමන්ට ආසාව ඇති නොවන ආකාරයට හිතන්න පටන් ගන්න. තරහ ඇති නොවන ආකාරය, ඒ කියන්නේ ද්වේෂය ඇති නොවන ආකාරයට හිතන්න. මෝහය ඇති නොවන ආකාරය. මොකද මෙන්න මේ ධර්මතා තුනට කියනවා අකුසල මූල කියලා. ලෝභය, ද්වේෂය, මෝහය.
යම් කිසි කෙනෙක් ලෝභ ද්වේෂ මෝහ කියන අකුසල මූලයන්ගෙන් යුක්තව හිතනවා නම් කතා කරනවා නම් ක්‍රියා කරනවා නම් ඒ ස්වභාවයන් නැවත භවයක් සකස් කරන්නට හේතු වෙන බව තථාගත සම්මා සම්බුදුහාමුදුරුවෝ දැනගන්න. ඒ තමයි විද්‍යා චර්මනා කියන විද්‍යාව තුළ හැසිරලා මේ සත්‍ය අවබෝධ කරගත්තා. මොකක්ද විද්‍යාව? මෙසේ ලෝභ ද්වේෂ මෝහ කියන අකුසලයන් වල සිත පිහිටියොත් ඒ අනුව කරන කර්ම භවයක් සකස් කරනවා. ඉතින් මේක ප්‍රතිවිරුද්ධ පැත්තට තථාගතයන් වහන්සේ අවබෝධ කරනවා. මොකක්ද අවබෝධය? යවිට අලෝභ ආදේශ අමෝහ වශයෙන් සිත පවත්වන්න පුළුවන්කමක් ලැබෙනවා නම් ඒ කුසල කර්මයක් වෙනවා. ඒ කුසල කර්මය මොකද වෙන්නේ? තමන්ට භව නිරෝධයට හේතුවක් වෙනවා. අකුසල කර්ම වඩන්න තමන්ට භවය සකස් වෙනවා. කුසල කර්ම වඩන්න මොකද වෙන්නේ? භව නිරෝධය අත්විඳින්න ලැබෙනවා. ඒක සිද්ධ වෙන මූලික හේතුව ධර්ම තුළ දක්වනවා. ඒ පටිච්චසමුප්පාද දේශනාව තුළ මොකද කියන්නේ? අවිද්‍යාව මූලික වෙලා තමයි මේක සිද්ධ වෙන්නේ. ඒ අවිද්‍යාව මූලික වෙලා සිද්ධ වෙන මේ කර්ම තමන්ට භවය හදනවා. ඒ විද්‍යාව මූලික වෙලා කරන කර්ම මොකද වෙන්නේ? භව නිරෝධය. ඒක තමන්ට මේ ජීවිතය තුළ අත්විඳින්න ලැබෙනවා. එයාම කුසල් වැඩිම නිවැරදිව කරගෙන යනවා නම් ඔහුට ඇති වෙන ප්‍රතිඵලය තමයි කර්ම ෂය වීමක් ඔහු තුළ ඇති වෙන්නේ. කියන්නේ යමෙක් අලෝභාදේශ අමෝහ කියන ධර්මතාවයන් මනමින් ප්‍රගුණ කරනවා නම් ඒ ප්‍රගුණ කිරීමේ ප්‍රතිඵලය තමයි ඔහුට දැනීම් ඇති වෙච්ච අවස්ථාවක දැනීම් තිබිච්ච අවස්ථාවක සිටීම කතා කිරීම ක්‍රියා කිරීම කියන කර්ම කිරීමේ වමනාව නතර වෙන්න ඕන. ඒ තමයි අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙන සකස් වීම සංඛාරයන් පාදයක්. ඒ විද්‍යාව ප්‍රත්‍ය කරගෙන මොකද වෙන්නේ? සංඛාර කරත්ම නැති. අවිද්‍යාව යත් වේව අශේෂ විරාග නිරෝධ සංඛාර නිරෝධ. මොකද වෙන්නේ? අවිද්‍යාව ශේෂයක් නැතුව යමකට ග්‍රහණය කරන්න පුළුවන් නම් ඒ කියන්නේ මෝහය දුරු කරන්න පුළුවන් නම් මොකද වෙනවද? සංඛාර සකස් වීමක් උතුල දෙන්න බෑ. මොකද සකස් වීමක් ඒක. හිතීම කියන්නේ සකස් කිරීමක්, කතා කිරීම, ක්‍රියා කිරීම කියන්නේ කර්ම සකස් කිරීමක්. ඒ කර්ම සකස් වීමක් උතුල තියෙන්න බෑ. ඔහු මනමින්නේ කාර්යය. එහෙනම් තම තමන්ම යඳුරගන්න අපිට කියන්න පමණයි පුළුවන් වෙන්නේ මොකක්ද කළ යුත්තේ කියලා. කළ යුත්තේ තමයි තමන් කුසල් වැඩිීමේ ප්‍රතිඵලය තමයි මොකක්ද? තමන්ට සංඛාර නිරෝධ වීම, නිරෝධ කිරීම නෙවෙයි, නිරෝධ කරන්න බෑ. නිරෝධ වීම කියන ස්වභාවය. එතකොට අවිද්‍යාව නිසායි ඒක කර්ම සකස් වුනේ භවයට. ඒ විද්‍යාව භාවිතා කිරීම තමයි තමන් කළ යුත්තේ. විද්‍යාව භාවිතා කිරීම තුළ ස්වභාවික වශයෙන් කල් නොයික්මා බුදුහාමුදුරුවෝ දැක්කේ ඒකයි. මේක ස්වාක්ඛාතෝ භගවදාන. මේක දුරක්ඛාතෝ නෙවෙයි. දුරක්ඛාතෝ කියන්නේ තමන් කරන්න මේ මාර්ගඵල වලින් ඈත් වෙනවා නම් ඒක හරියට සාධනයක් නෙවෙයි. බුදුහාමුදුරුවෝ ස්වාක්ඛාතෝ කියන්නේ මේ මොහොතේ ප්‍රතිඵල දෙනවා. එහෙනම් මේ මොහොතේ තමයි විද්‍යාව භාවිතා කරනවා නම් ඒ විද්‍යාව භාවිතා කිරීමෙන් මේ මොහොතේ ප්‍රතිඵලය ලැබෙනවා. එහෙම ලැබෙන්නේ නැත්නම් ප්‍රශ්නයක් තියෙනවා. මොකද බුදුහාමුදුරුවෝ කියන්නේ මේ ශාසනයේ එසේ මාර්ගඵල ලබන්න මෙච්චර කාලයක් කරන්න ඕනේ කියලා නියමයක් වෙනවත් තියෙනවා. කල්ප ගානක් එන්න ඕනේ, සංඛාර සාරාංශ කල්පයක් එන්න ඕනේ, නැත්නම් කල්ප ලක්ෂයක් එන්න ඕනේ, කල්ප 100ක් එන්න ඕනේ කියලා තියෙනවා. දැන් මේ මොහොතේ ප්‍රතිඵලය ලැබෙන්න ඕනේ. එහෙනම් කරන ක්‍රමය හරිනම් ඒකාන්තයේ ප්‍රතිඵල ලබන්න වැඩි කාලයක් යන්න බෑ. එහෙනම් කරන ක්‍රමය වැරදි නම් ප්‍රතිඵල නැති. ඒක තමයි ස්වභාවය. ඒ තමයි දෙන්නේ ගන්නව. තම කර්මක්ෂය වීම සිදු නොවි තීරණය කර හැකියාවක් නැහැ. තමන් සෝවාන් සකදාගාමී අනාගාමී අරියත් මාර්ග ලැබුවා. ධර්මානුකූලව
කෙනෙක් අර කියන අවබෝධයේ සක්කාය දිට්ඨිය කිවිච්චා මට නෑ සීලබ්බත පරාමාසය මට නෑ කියලා ධර්මයේ කියන දැනීමත් එක්ක උඩ තියෙන එක නෝනා මේක දැනීම නෙවෙයි මේක ප්‍රායෝගික අවබෝධය ප්‍රායෝගික ක්‍රියාකාරකමක් තුළ ඇති වෙන ප්‍රතිඵලයක් එක ඒක ප්‍රතිඵලය ඒක නොලබා කිසි කෙනෙකුට තීරණය කරන්න බෑ ඒ එසේ යයි කියලා හරි එහෙනම් ඔයමය තත්ත්වයේ තමන්ට යම් කාරණාවක් තමන්ට ගැඹුරින් පැහැදිලි කර දීලා මම මේක මා කරන්නම් මොකද තමන් දැන් ඔය කර්ම ස්වභාවය ගැන සිතුවහම තමන් නොදන්නා කාරණාවක් මේ කර්මයේ தත්ත්වය ගැන පැහැදිලි කිරීමක් කරන්න තියෙනවා. ඒ තමයි බොහෝ අය තීරණය කරන දෙයක් තමයි ඒක ධර්මයේ තුල පැහැදිලි කරන කාරණාවක් තමයි කර්ම සිදු වෙනකොට තමන්ට මෙන්න මේ හිතන වාක්‍යයෙන් ක්‍රියාකාරකම්. එහෙම නැත්නම් අපි ඕකට ධර්ම තුල කියන්නේ මොකක්ද? චේතනාව කියලා කියනවා. චේතනාවට අනුව තමයි මොකක්ද වෙන්නේ? කර්ම සිද්ධ වෙන්නේ. කියනවා ධර්මයේ චේතනා විකවේ කම්මං වදාමි කියලා. ඒක අර්ථයක්ද නේද? ඒක කියන්නේ මොකද්ද? ඈ? චේතනාවට අනුව කර්ම සිද්ධ වෙන්නේ. කාගේ චේතනාවද? තමන්ගේ තමා තුළ තිබෙනා වූ චේතනාවට අනුව කර්ම සකස් වෙනවා කියලා තමයි කියන්නේ. නමුත් මෙන්න මේ කාරණේදී බුදු දේශනාවේ දක්වන දැනගදී අපිට මේ සූත්‍ර පරිහරණයේදී විශේෂ වශයෙන් තේරුම් ගන්න කාරණාවක් තියෙනවා. ඒ මොකක්ද? චේතනාව තමන්ට විතරද තියෙන්නේ? දැන් තමන්ට හිතෙනවා කියන එක නෙවෙයි චේතනාවනේ. දැන් තමන්ට වගේම අනිත් පැයට හිතෙන්නේ නැති වෙනවා මම අහන්නේ. ඈ? හිතෙනවද නැද්ද? හිතෙනවා. දැන් එතකොට තමන් කරන කර්මයක් ගැන කිව්වේ තමන් හිතලා කරන ක්‍රියාව. තමන් හිතලා කරන ක්‍රියාව තමයි චේතනා විකවේ කම්මං කියලා තමන් පිළිගන්නේ. එතකොට තමන් හිතලා කරන යම් කර්මයක් නිසා වෙනත් කෙනෙකුට හිතක් පහළ වෙනවා. ඒකත් චේතනාවක්ද නැහැ. දැන් මොකක් හරි ක්‍රියාවක් කරනවා. ඒ ක්‍රියාව නිසා තව කෙනෙක්ට යමක් හිතෙන්න පටන් ගන්නවා. තමන් කරන වැඩේට තව කෙනෙක්ට මොනවද හිතෙනවද? හිතෙනවා. දැන් කෙනෙකුට අපිට බයින්න පුළුවන්. බැන්නා මෙයාට මොනවද හිතෙන්නේ? ඈ? එයාට ඉතින් තරහයි ගන්න පුළුවන්. එයා එහෙම නැත්නම් මොකද හිතන්නේ නැති වෙන්න පුළුවන්. ධර්ම දන්නේ නැති කෙනෙක් නම් ඔය කියන ආකාරයේ එහෙම නැත්නම් එයාට හොඳ මට හොඳක් තමයි කිවි කියලා එයා හිතන්න පුළුවන්. ඒක එයාගේ වැඩක්. ඒක කොහොමද වේවා. එතකොට එයාට හිතෙනවා දැන් තමන් දන්නවද තමන් මොන්නේ විදියට හිතලා කෙනෙක් වෙනුවෙන් යමක් කරනකොට හෝ කියනකොට හෝ තමන් හිතුවා කියලා කෙනා දන්නේ නැහැ. තමන් අනිවාර්යෙන් හිතලා එයා වෙනුවෙන් යමක් කියන්න ඕනේ. එහෙම නැත්නම් කරන්න. අන්නේ කරනකොට හෝ කියනකොට හෝ ඔහු තුළ ඇති වෙන චේතනාව නිසා තමන්ට කර්මයක් සිද්ධ වෙනවද නැද්ද? ඈ? එනවාද නැද්ද? මොකද? දැන් මම කිව්වේ පැහැදිලිද? දැන් තමන් මොකක් හරි කරනවා කවුරු හරි වෙන්නේ. එහෙම නැත්නම් කියනවා. ඒ කියන දේ හෝ කරන දේ අනුව එයාට යමක් හිතෙනවා. හරිද? එයාට හිතෙනවා. හරි? එයාට හිතන දේ අනුව තමන්ට කර්මයක් තියනවාද කියලා යන්නේ. තමන්ට කර්මයක් තියෙනවා. හිත මතක තියාගන්න ඕනෝකයි මම කිව්වේ කරන විශේෂ සත්‍යයක් කියලා කියනවා කියලා ඔය වෙච්චාගෙන සත්‍යය වැරදිනවා. ඒ නිසා තමන් කරන කර්මයකින් වෙනත් කෙනෙකුට යම් බලපෑමක් ඇති වෙනවද? ඒ ඔහු හිතන තත්ත්වය අනුව තමන්ට කර්මයක් සිද්ධ වෙනවා. එහෙම. දැන් වැඩිදුර අධ්‍යයනය කරන්න ඕන නම් තමන් අධ්‍යයනය කරගන්න බුදුහාමුදුරුවෝ රාහුල හාමුදුරුවන්ට ආස්ථාවදී දේශනා කරන ඔය චේතනාව සම්බන්ධයෙන් අම්බලට්ටික රාහුල වාද සූත්‍රයේදී මේ පාඩම මොකක්ද තියෙන්නේ? ඔබ යම් කිසි කර්මයක් සිදු කරනකොට
තුන් වතාවක් ඒ කර්මයේ ස්වභාවය ගැන සිහි කරන් ඔබට සිදුවෙන නිසා ඔහු හිතන ආකාරය අනුව ඔබ හිතන්න. ඒක අපිට ධර්මයේ තුල කඳහන් කරන්නේ මොකක්ද? පරූපමාය සම්පස් අනුපමාය. එහෙම නැත්නම් කියනවා අත්තා මේව උපමං කත්තා. තමන්ට උපමා කරගෙන. එහෙම නැත්නම් අනිත් අයගේ උපමා අරගෙන මේක හිතන්නේ. ඒ කියන්නේ තමන් මේ වැඩේ කරාම අර කෙනාට මේ විදිහට හිතේ. ඒ කියන්නේ තමන් හිතන්න වෙනවා මෙයා මට වැන්නොත් මට මේ විදිහට කරොත් මට මොකක්ද හිතෙන්නේ. ඉතින් මම මෙහෙම මෙයාට කිව්වොත් එයාට මොකක් හිතෙයිද කියලා තමන්ට හිතන්න වෙනවා දැන් ඔන්නේ කාරණා. එහෙම නැති වුණොත් ප්‍රශ්න ගොඩක් තියෙනවා. හරිද? එන බුදුහාම උදාහරණ චේතිත්වා කම කලෝති කායේ වාචා මනස. එගෙන මොකද කියන්නේ? චේතිත්වා. ඒ කියන්නේ හිතන්න තුන් පාරක් හිතලා කියන්න කරන්න හිතන්න. හරිද? කොහොමද? ඇයි තමන් කරන ක්‍රියාව නිසා ඔහුට ඇති වෙන චේතනාවෙන් තමන්ට කුසල හෝ අකුසල කර්මයක් රැස් වෙනවා. ඒක තමයි. යම් කිසි ආකාරයකින් ඔය සූත්‍රයේ පැහැදිලිව දක්වලා දෙන මෙන්න එහෙම. එදන් මේ කම්ම. ඒතර කම්ම කියන්නේ මොනවද? දැන් කම්ම කියලා දුන්නේ නැහැ. කම්ම කියන්නේ මොනවද? චේතනාව ගන්න කරන අතුරුමයි කියන්නේ. හිතීම, කතා කිරීම, ක්‍රියා කිරීම වැඩ තුන. හරිද? ඔය තුනමයි තියෙන්නේ. ඒතර ඒ තුනටම අදාළව මොකක් කොයි එකක් තුنين කොහොමුණත් ඒක කියන චේතිත්වා කම්ම කරෝති කායේන වාචාය මනස. හරි? ඒතර තුنين කෝගාලික ඊළඟ දෙවර කියනවා සූත්‍රයේ තුල කොහොමද? එදන්නේ කම්ම යම් කර්මයක් තිබෙනවා. අත්තං ව්‍යාබාදායති සම්මත්තේ. අත්තං. ඒ කියන්නේ තමන්ට මොකක්ද ඇති වෙනවා කියන්නේ? ව්‍යාබාදායති සම්මත්තේ. මොකද ඇතිනේ? ව්‍යාබාද නෙවෙයි. මොකද ව්‍යාබාද කියන්නේ? ව්‍යාබාද කියන්නේ තරහ. ව්‍යාබාද කියලා මම කිව්වේ. ව්‍යාබාද කියලා තමයි මෙතන තියෙන්නේ. යම් ආබාධය. මොකද ආබාධය? කායික හෝ මානසික හෝ පීඩාවට කියනවා ව්‍යාබාධය. කායික හෝ මානසික පීඩා. කායික පීඩා ගත්තාම තමයි ඒකට තැලීම් පොළවීම් වගේ පිළිම් කැක්කුම් වදිනවා. ඒ කායික පීඩා. ඊට මානසික පීඩා කියනවා අර ලෝභ, දේශ, මොහ ආදී රාග, මාන, මක්කේ, පලාසී කියලා කියන්නේ ඔක්කොම අකුසල ධර්මතා. හරි ඔය දෙකම අදාළයි. ඒකට ව්‍යාබාධ. එතන මොකක්ද කියන්නේ? අත්තං ව්‍යාබාදායති සම්මත්තේ. තමන් කරන කාර්යයක් තියෙනවාද? යම් කම්මං කරත. හරිද? යම් කර්මයක් තිබේද? එම කර්මය අත්තං තමන්ට ව්‍යාබාධයක්, තමන්ට හානියක් සිදු වෙනවා. සිතට හානියක් වෙනවා නම්, තමන්ගේ සිත කෙලෙසෙනවා නම්, කායට හානියක් වෙනවා නම් ඒක මොකද්ද? තන් ධම්මා අකුසල. දුක්ඛෝත්‍රය දුක විපාකං සම්මත්තේ. ඒකෙන් දුක උපදිනවා, දුක් විපාකයක් අපිට ඇති වෙනවා කියලා අපි තුල කියනවා. ඊළඟ කියනවා යම් කර්මං කරතා යම් කර්මයකටද පරම් ව්‍යාබාධායති සම්මත්තේ. ප්‍රෝග්‍රෑම් කිවි දැන් තමන් කරන කර්ම නිසා මොකද වෙන්නේ? පළවෙනියෙන් හරියට තමන් කරන කර්මයක් තියෙන්න ඕනේ ඔහු වෙනුවෙන්. නිකන් නෙමෙයි. ඔහු වෙනුවෙන් කරන කර්මයක් තමන් තුළ තියෙනවා. එයා වෙන මොකක් හරි කරන්න ඕනේ. ඒ කිරීම තුළ ඔහුට යම් කායික හෝ මානසික ආබාධයක් ඇති වෙනවාද? ඒක මොකද්ද? තන් ධර්ම අකුසලයි. ඒක අකුසලයි. දුක්ඛෝත්‍රය දුක් විපාක සම්මතේ දුක් විපාකයක් ඇති කරනවාමයි. ඊළඟ විදිහට තුන්වෙනි අවස්ථාව කියනවා යම් කර්මයක් කරලා යම් කරද්ද නැත්නම් විදාර්ථී කර්මයකට විදාර්ථී කර්ම මේ කර්මය. උබ යම් ව්‍යාබාධායති සම්පත්තේ. උබයගේ මේ කර්මය කරන කෙනාටද කර්මයට ලක් වෙන කෙනාටද කියන මේ දෙදෙනාටම කායික මානසික පීඩනයක් ඇති වෙනවා නම් ඒ දෙක මොකක්ද? තන් ධර්ම අකුසල දුක්ඛෝත්‍රය දුක් විපාක සම්පත්තේ. එයාට දුක් ඇති වෙනවා දුක් විපාක කරනවා. එතකොට කියන්නේ
දැන් අනුන්ට තරහ ඉන්න ඕන තරම් බැලලා තියෙනවද නැහැ? තමන් බයිලා අනුන්ට තරහ આવොත් තමන්ට දැන් කුසල්ද අකුසල්ද කර්ම රැස් වෙනවා. අකුසල කර්ම. අනුන්ට ආසාවෙන් තියෙන නෙවෙයි තමන් වැඩි කඩයක් ජීවත් වෙන්නේ. නෑ ඒක කරන්නේ ජීවත් වෙන්නේ. ඒකෙන් තමයි ඒකාන්ත වශයෙන් ජීවත් වෙනවා කියන්නේම දැස්තලා තින්නේ කුසල කර්මද අකුසල කර්මද වෙන්නේ. ඒකෙන් බය නැතුව මොකද යන්න වෙන්නේ නැහැ. මම ඒකයි ඔදියා. ඒක මට කියන්නේ නැහැ. ඒ ඔයා කිව්වනේ ඒකවත් තන්නේ කියාවේ පාරක වගේ ඉන්නවා කියලා. හරිද? එහෙම වෙනවද නැද්ද? ඒඳා එක කර්මයක් ඇති ඒකාන්ත වශයෙන් ඔබ කෙට ඉතින් තමන් නෑ කිව්වේ නෑ එසේ අනුන්ට හානි වෙනකොට සතුටු වීම කියන ක්‍රියාකාරකමකුත් තමන් සිදු කරනවා. ඒ කියන්නේ වෙන කෙනෙකුට හානියක් වෙනකොට එයාට ආබාධයක් වෙනකොට තමන් සතුටු වෙනවා කියන්නේ තමන් විසින්ම කරගත්ත තවත් අකුසල කාරණයක්. හරිද? අනන්තව වෙන්නේ. තමන්ට නෑ කියන්නේ තමන් ඔය කියන ආකාරයට ගෙදරදරේ කටයුතු කරනකොට රැකියාවල් වල යෙදෙනකොට පාරේ යනකොට ඔය හේතු කරගෙන ස්වභාවික වශයෙන් ඒකාන්ත කොටම බහුල වෙනවා අකුසල කර්ම. වෙන මොකද වෙන්නේ? දැන් පාරේ යනවා ආවෙදමු පාරේ කිසිම රැකියාවකුත් නෑ බ්ලොක් එකකුත් නෑ ඉස්සරහා මන්ද ඇහිදී යනවා ලාඩලා. දැන් මොකද කරන්නේ? මොකද කරන්නේ කියලා අහන්නේ. ඕනේ ගහන්නේ අර හිතලෙද ඔක්කොම ඕනේ ගහන්නේ කොහොමද? ඕනේ ගහන්නේ තරහ ඇති කරගෙන මේක යන්නේ නැහැ මේක මොකෙන්ද මන්ද අරක මේක ඔක්කොම හිතලා තමයි ඕනේ ගහන්නේ. එතකොට වෙන්න ඕනේ ඔක්කොම වෙලා. හරි. ඒ කියන්නේ අපරලදී පරම්පරාවක් හදාගෙන. හරි ඉබේ නෙමෙයි දැන් වෙන්නේ. ඉබේ වෙන්නේ හිතලා බලන්නේ. හිතලාම අකුසල බලවත් ලෝකයකයි ජීවත් වෙන්නේ. හරි. ඒ නිසා ඔය අකුසලයෙන් ගැලවීම පාස්කාරියක් නෙවෙයි. ඒ වගේම Tamanට දැන් ඔය කාර්යයේ මත Tamanට කියලා දෙන්න ඕන කාරණයක් ඒ තමයි අපි දැනගන්න වෙනවා එතකොට විශේෂ වශයෙන් අපි කරන කර්ම ස්වභාව නිසා වෙනත් සත්‍යයකට හානි සිදු වෙනවා නම් ඒ තුළ ඒකාන්ත අකුසල කර්මයක් තමයි. එනිසා බුද්ධ ආවාදය අපිට උපසම්පදායට භික්ෂුවක් හැටියට වතුර උණු කිරීම ඇයි අපි දැනගන්න ඕනේ සූත්‍ර ප්‍රාණී කියනවා. එහෙනම් වතුර උණු කරන්න තාම. දැන් ඔයාලට මොකද වෙන්නේ? හොරන්නේ. එහෙනම් මම කියා දෙන්න ඕනේ මේ සංසාර ගමනේ ඔබට නිරන්තරයෙන් නැවත සසරේ උපදින්න අකුසල කර්ම බලවත් වීමක් මිස කුසල කර්ම බලවත් වීමක් කිසිදු තැනක සිදු වෙලා නැහැ. ඒ පුරාණ අදිරික විදිහක් නැහැ. නිසා අතිශයින් භයානකයි. ඔයාලා පින් කරන්නේ මල් කරනවා. මලේ කුඩු කොච්චරක් ඉන්නවද? මලේ කොච්චර ප්‍රාණි ඉන්නවද? උඩ ජීවත් වෙන්න තියෙන තැන අහිං කරනවද? පින්ද පව්. ප්‍රශ්නයක් තියෙනවද? ලේස් නැහැ. හේතුවක් මම දැන් මේ කිව්වේ. ඒ නිසා ඒක බුදුහාමන්ටත් ඒ විදිහට බලපෑවා. හරිද? එනිසා ඔයාලා හිතන්නේ අපි පින් කරනවා තමයි ඇයි ඔය අනිත් පැත්තට හිතන්න බැරි ඇයි බුදුහාමරෙන් කියලා දෙන්නේ හිතන්න එහෙම හිතන්නේ නැති බව තමයි ඔගේ තියෙන ප්‍රශ්නේ. ඒ නිසා තමයි බුදුහාමර වදාරන්නේ මේ කර්ම ස්වභාවයෙන් ගැලවෙන්න එකම අවස්ථාවයි දෙන්නේ ඒ තමයි මාර්ගඵල අවබෝධයටපත් වීම. මොකද රහතන් වහන්සේ කෙනෙකුටවත් බෑ මම ඒකයි කිව්වේ ඔයා කොච්චර සීල් රකින්නවා කියලා කිව්වට සීල් රකින්නවා නෙවෙයි සීල් කියනවා කියලා ඉඳලා මම කිව්වේ ඒකයි රහතන් වහන්සේට බෑ ලෝකෙ ගැලවෙන්නේ. නමුත් මේක ගැලවෙන්නේ මොකක්ද ඉඳලාද? නැවත උපදින්නේ නැති ඉඳලා කර්ම විපාක දෙන්න තැනක් නැහැ. නැත්නම් වල කම් තියෙනවා. අපරිමාණ පුරාමේ දහසක් මිනිස්සු මාරලා රහත් වෙච්ච නිසා නැවත භවයේදී මේ කර්ම ශාලශය කරන්න විතරයි. නැත්නම් බෑ. ක්‍රමයක් නැහැ. ඉතින් අර බෝධිසත්වයන්ට මාර්ග වැරදෙන
මාර්ගය කරනවා දැකලා සතුටු වීමක් සිද්ධ වෙනවා කියලා ධර්මයේ සඳහන් කරනවා. ඒකින් දැකලා විපාක මොකක්ද? ඔලිකක් මොකක්ද? ක්‍රීඩාවේදී මල්වල කරලා ප්‍රතිවාදය ප්‍රහාර දීලා ඔහුගේ කොන්ද කැඩුවා කියලා සඳහන් තියෙනවා. ඒකින්ද මොකක්ද උනා කියන්නේ? කොන්ද කැඩුමින් බගෙනවා බුදුආ. එනිසා මේ කායික පීඩා යම් කිසි මානසික පීඩා අඳ ගන්නවාද ඒවා පෙරකර කර්මයක් එක්ක ඒකාන්ත දායකත්වයක් තියෙනවා. ඒක ජීවත් වෙනවා කියන තැන ඒකාන්ත වශයෙන් මේ සියලුම ආකාරයේ කර්ම ජාලාව රැස් වෙනවා බහුලව අකුසල පැත්තට. හරි. දැන් ඔය දරුවෝ වෙන්නේ පණ බෙහෙත් දෙන්න එනවා, දෙදරුවෝ පිළිතුරු කරන්නේ, එහෙම දාන්න එනවා, නැස්ත කරන්න එනවා, වෙලෙ තුත කරන්න එනවා, මගුලක් කරන්න එනවා, මල් පූජා කරන්න එනවා, වතුරු කරන්න එනවා, ඔය කොහේ දීලා නාද ගහන්න එනවා. ඔය හැම අවස්ථාවකදීම කවුරුන් කරාද තමන් කරාද අරගෙන කරාද කියලා ආදාන කාලයක් නැහැ. පාපේමයි කර්ම විපාකයක් තියෙනවා. හරි. එතනදී දැන් මොකද ගන්න තියෙන්නේ? මොකද ගන්න තියෙන්නේ කියලා? නරක. එනම් බුදුහාමගේ සත්‍යා තියෙනවා නම් වහවහාම තමන් ඔය මාර්ගඵල අවබෝධයක්වත් අවම වශයෙන් ලබාගෙන සෝවාන් මාර්ගයවත් ලබාගෙන මේ ගමන නිමා කිරීම සඳහා ආරම්භ කරන්න වෙනවා. එහෙම නැත්නම් උපරිම තලයේ වූ රහත්වාවේ දක්වාලින් ගමන නිමා කිරීම නොකරන තාක්කල් ඔය කර්ම විශ්යෙන් ගැලවෙන්න දෙන්නේ නැහැ. හැලෙන්නේ කතාවකට ලෝතර බුදුහාමුදුරන්ටවත් බෑ. කර්මයෙන් ගැලවෙන්න බෑ. ඒ නිසා ගැලවෙන්න ක්‍රමයක් දේශනා කරනවා තථාගතයන් වහන්සේ. මොකක්ද ක්‍රමය? ඔබ නැවත උපදින්න එපා. ඉවරනත් විපාක ලැබෙනවා. හරි? විපාක කර්ම සම්භව. විපාකයක් කර්ම තුළ තමයි මේ ජීවත් වීම තුළ කර්ම සම්භවයක් හදා ගන්නවා. ඒතර ඒ කර්ම සම්භවය මොකද වෙන්නේ? කම්ම විපාක සම්මතය. ඒ කර්ම සම්භවය තුළ නැවත ඔබට විපාකයක් සැලසෙනවා. දැන් මේ වෙන්නේ කරගත්ත කර්ම ස්වභාවයන් අනුව දැන් උප්පත්ති ලැබුවා. උප්පත්ති ලැබු මේ ජීවිත කාලය තුල අත්තරම මොකද කරන්නේ? නැවත කර්ම රැස් කරනවා. එන ඒ රැස් කරගන්නා කර්ම වලට නැවත භවයක් තියෙනවා. නිසා භව නිරෝධයෙන් හැර වෙන එක ක්‍රමවේදයකින්වත් මේකෙන් ගැලවීමක් නැහැ. හරිද? නිසා ඉතින් කර්මයෙන් ගැලවෙන්න මහා වීර්යයක් ඕන. ඒක කරන්න පුළුවන් මනුෂ්‍ය ජීවිතය තුළ මේ බුද්ධ ශාසනයක් තුළ ඔබට ලැබුණු මනුෂ්‍ය ජීවිතයේ තියෙන වැදගත්ම කාරණය ඒකයි. ඒ නිසා ඔබට මේ හැකියාව තියෙනවා මේ බණ ටික තේරෙනවා නම් ඒ තේරෙන ඕනෑම කෙනෙකුට මේක උත්සාහ කරන්න පුළුවන්. උත්සාහ කරන තමන් ප්‍රතිඵල ලබන්න පුළුවන්. නොලබා ගියොත් ඒක මතු ශාසනයේ හරි වහා ප්‍රතිඵල ලබන්න උපකාරයක් වෙන බව ඒකාන්ත වශයෙන් ගන්න තියෙනවා. උත්සාහ කරන්නේ නැත්නම් තමන් ප්‍රතිඵල හම්බෙන්නේ නැහැ. ඒක උත්සාහ කිරීමයි ඥානවන්ත ක්‍රියාව. මොකද උත්සාහ කළාට තමන්ට සිදුවෙන හානියක් නැහැ. තමන්ට බියදකින්න දෙයක් නැහැ. අපතයක් දෙයක් නැහැ. ඒ නිසා තමන් උත්සාහ නොකරනවා නම් ඒ තමයි තමාතර දෙන අඥානකම. නිසා උත්සාහ කිරීම තමයි වැදගත් දේ. බුදුහාම දක්වන එකයි චරාත ධර්මයේ හැසිරෙන්න. ඇරුවට බෑ, දැනගත්තට බෑ. ඒ ක්‍රියාත්මක වීම කියලා එකක් තියෙනවා. ඒ ක්‍රියාත්මක වීම තමයි ආශ්‍රය. බණ අහනවා වන්දලා ඒ කියන ආකාරයෙන් බණ මතක තියා ගන්නවා වන්දලා බණ ඇහුවට මතක තියාගත්තට බෑ. ඒ අනුව හැසිරීලා ප්‍රතිඵල ලබනවා. ප්‍රතිඵල ලබනකම් හැදෙන්න ඕනේ. එදෙක් තමන්ට කියන්න බෑ මම මේ ශාසනයේ ලබාගත යුතු දායාද ලබා ගත්තා. රාගී දායාද ලැබුණු කෙනෙක් නම් කර්ම ක්ෂය වීම උනානම් යම් මට්ටමකට උඩ ඒ ප්‍රථම වශයෙන් කර්ම ක්ෂය වීමේ බලය තමයි සෝවාන් මාර්ග ඵලය කියලා ධර්ම තුල දානවා. ජායයට විශේෂ වශයෙන් ඔබට කළ යුතු දේ තමයි අවිද්‍යාව දුරු වීම සඳහා සිත පුහුණු කරන්න ඕනේ. ඒක දීර්ඝ විස්තරයක්, දීර්ඝ ගමනක්. ඒ සඳහා විවිධ සූත්‍ර දේශනාවන් ධර්මයේ තුල තිබෙනවා. ඒ විවිධ සූත්‍ර දේශනාවන් අනුසාරයෙන් අදාළ දෙලොතර සිද්ධ කළේ ඒකේ කෙනාට ගැළපෙන පරිදි අවිද්‍යාව ප්‍රහාණය වීම සඳහා මාර්ගය පැහැදිලි කරනවා. ඉතින් ඒ අනුව තමන් සුදුසු ඒ මාර්ගයක් තෝරාගෙන තමන් මේ මාර්ගයේ තුල ගමන් කරලා එසේ ඒ කර්මක්ෂය වීම සිද්ධ වෙනවාද කියන
පරිශ්‍රණය සිදු කරන්න ඕනේ. ඒ සිදු කරලා මේකේ ගැලවෙන්න පුළුවන් කමක් තියෙනවා. ඒ නිසා අපිට මම ඊට වඩා දේශනා දීර්ඝ කරන්න යන්නේ නැහැ. ඔබට පැහැදිලි වෙන්නේ මේ මනුෂ්‍ය ජීවිතය තුළ ඔබට කළ හැක්කක් තිබෙන බව. ඒ කළ හැක්කක් කළ හැකි. ඒකට ඒ තත්ත්වය තමන් සිදු නොකර ගන්නවා නම් මේ මනුෂ්‍ය ජීවිතයේ තමන් මනුෂ්‍යත්ව භාවය නිවැරදිව භාවිතා කරගෙන ඉන්නේ. ඒකයි බුදුහාමුදුරුවෝ දැක්වේ කිච්චෝ මනුෂ්‍ය පටිලාභ. ඊටාම දුර්ලභ වූ මනුෂ්‍ය ජීවිතයක් ඔබ ලැබුවා. ඒ තමයි මම මූලික වශයෙන් මාතෘකාව තබාගෙන නිදේශනා පැවැත්වුවේ. ඔබ උතුම් වූ මනුෂ්‍ය භාවයක්. තමන්ට මේ ධර්මයේ ශ්‍රවණය කරන සුදුසු භාවයක් ඇතුව බුද්ධෝත්පාද කාලයේ සම්‍යක් දෘෂ්ටික තමන් උපත්ති ලැබලා තියෙනවා කියන පෙර මහා කුසල බලයක් තමන් සතුව තියෙනවා. ඉතින් මේ මනුෂ්‍ය ජීවිතය තුළ මනුෂ්‍යාත්ම භාවයෙන් ගත කරනවා කියන්නේ ඕම ඒ කාර්ය සම්පූර්ණ කිරීම. මොකක්ද? තමන් ලැබු මනුෂ්‍යාත්ම භාවය කිච්චක් මච්චාන ජීවිතම් බුදුහාමුදුරන්ගේ මේක මනුෂ්‍ය විදියට ගත කිරීම කියන්නේ ඉතාම දුෂ්කර කාර්යයක්. දැන් ඔය කියන ක්‍රියාකාරකම් ටික තිරිසන් සත්‍යයක් කරනවා. තිරිසන් සත්‍යය වෙන සතෙක් එක්ක දැක්කම තරහින් කටයුතු කරනවා. ඒ සතත් ආසාවෙන් කටයුතු කරනවා. ඒ අනුව හැසිරෙනවා. ඒක දැන් මනුෂ්‍ය වෙලා තමම ඒ විදිහට නම් ජීවත් වෙන්නේ මනුෂ්‍ය ජීවිතේ මනුෂ්‍ය විදිහට ගත කරනවා. නෑ. මේ මනස උසස් තුනේ නමට ඊට වඩා එහා දෙයක් මේ චේතනාව වූ කර්ම ස්වභාවයන් මනවින් සිද්ධ කර ගැනීම සඳහා සුදුසු බලයක් ඇතිව කටයුතු කරා. ඒක එහෙම කරන්නේ නැත්නම් මනුෂ්‍ය ජීවිතේ මනුෂ්‍ය විදිහට ගත කරලා නෑ. ඒකයි ධර්මයේ තුල බුදුහාමුදුරුවෝ වදාරලා තියෙන්නේ මොකක්ද? කිච්ඡං මච්ඡං ජීවිතං මේ ලබපු මනුෂ්‍ය ජීවිතය මනුෂ්‍ය විදිහට ගත කිරීම ඉතාම දුෂ්කරයි. ඇයි මේ කිච්ඡං සද්ධාන ශ්‍රවණං මේ සද්ධාන ශ්‍රවණය දුර්ලභ නිසා. සද්ධර්මයේ හැමදේ ක්ලේශයෙන් තේරෙන්නේ අහන්න හම්බෙන්නේ නැහැ. ඒක දුර්ලභ නිසා වෙනවා. ඊටත් හේතුව තථාගත ලෝතුරා බුදුරුන්ගේ පහළ වීම දුර්ලභ නිසා. නිසා බුදු කෙනෙක් පහළ වුණා තමයි අපිට මේක කියා දෙන්න පුළුවන්. අපිට එහෙම කියා දෙන්න පුළුවන් කමක් ඇති වෙන්නේ නැහැ. කිසි දෙයක්ම සම්මා සම්බුදු කෙනෙක් පහළ වෙලා ඒ ආත්මාර්ගය ගමන් කරලා ඒ මත් තත්ත්වයන් අවබෝධ කරගත්තා වූ පුද්ගලයන් හමුුනේ නැත්නම් තනි කාටවත් හිතෙන්නේ නැහැ. ඒ නිසා ඔබ ලබපු මනුෂ්‍ය ජීවිතේ වටිනා වැඩක් ඔබට සිදු කරන්න පුළුවන්කම තියෙනවා. ඒ සඳහා ඔබ සුසු බලයන් සියල්ල ලැබලා තිබෙනවා. එහෙනම් ඒ බල ලැබුව ඔබ ඒ මාර්ගයේ තුල ගමන්කොට ඒ උත්තරීතර මාර්ගඵල නිවන් අවබෝධය මේ මනුෂ්‍ය ජීවිතයේ තුළ සාක්ෂාත් කර ගැනීමට තමන් මෙසේ මේ ධර්ම ශ්‍රවණය තුළින් ඇති කරගත්තා වූ කුසල බලය ඒකාන්තවට පාරමිතාවක් වේවා. එහෙමනම් මේ අනුශාසනාව වෙනුවෙන් ආරාධනා කරන්නට ලැබිලා විශේෂ වශයෙන් මේ කාර්යයේ දායකත්වයෙන් ඒ සියලු කාර්යයන් සිදු කරන්නට මුලිකව කටයුතු සිදු කරන්නට යෙදුනේ තිස්බරෝ ධම්මසන්න විහාරාධිපති දුරන්දරව කටයුතු කරන ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන සංඝනායක දුරන්දරව ගෞරවනීය අපනායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන සියලුම ස්වාමීන් වහන්සේලා ඒ අනුග්‍රහය ලැබීම හේතු කරගෙන මේ කාර්ය සිදු කරන්නට ලැබුණේ. ඒ වගේම ආරස්තුදායක සභාව මේ දේශනාව පිළිසඳහා මූලික කටයුතු සියල්ල සිදු කර සම්පාදනය කර තිබෙනවා. ඒ නිසා ඒ සියලුම නායක ස්වාමීන් වහන්සේ වරකෝ සියලුම ස්වාමීන් වහන්සේලාට එවැගේම මේ දායක සභාවේ මූලික කටයුතු කරන ජනක පෙරේරා මහතා ඇතුළු ඒ සෑම සියලු දෙනාටද මේ උතුම් ධර්ම දානය ලබා දීමෙන් රැස් කරගත්තා වූ ගුණ සම්පatti හේතු වාසනා වෙමින් ඒ සියල්ලන්ට නිදුක් නිරෝගී භාවය එයයි කරන්නා වූ ආගමික ශාසනික සේවාවන් තවදුරටත් චිරාත් කාලයක් සිදු කරගෙන යන්නට ඔවුන් ප්‍රාර්ථනා කරමින් ඒ උතුම් අමා මහ නිවනට පත් කරන්නට මේ පුණ්‍ය සම්පatti එයාට අනුමෝදන් වෙත්වා කියලා කවුරුස්සාදු කරා. ඒ වගේම තමන් මේ සිදු කරගත්තා වූ පුණ්‍ය සම්පත්තිය තමන්ගේ ඥාතියිතයි සුදීවත් වාසය කරන්නා උද මේ පරිවර්තනයට යොදුනා උද කිසි ඥාතියිතයි තරමු කරගෙන ඒ අයට අල්පේශාක් මහේශාක් ආදී වූ මේ ප්‍රදේශයන්ට අනුගත වන්නා මේ ස්ථානයන්ට සිත් අලවා වාසය කරන්නා වූ සම්‍යක් දෘෂ්ටික වූ යම් දේවතාවෝද පින් අනුමෝදන් වීමේ ශක්තිය ඇත්තා වූ අනේක සත්‍යයෝද මේ පින්පෙත් අනුමෝදන් වෙත්වා. සියලුම බුදුන් නිවනින්ම සැනසෙත්වා කියලා සාදු.
ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රැකන්තු ශාසනං ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රැකන්තු දේශනං ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රැකන්තු මං පරන්ති සත්‍යනාථ දේවස කවුරු කෙරෙහි අනුකම්පාවෙන් යුතුව අද මෙහි වැඩමකට ධර්මදේශනාව පවත්වන පූජ්‍යපාද පදුලේ ශ්‍රී රත්න ස්වාමීන් වහන්සේට ගෞරවනීය ඥානාධිපති නායක ස්වාමීන් වහන්සේ ඒ වගේම විහාරේ වාසී ස්වාමීන් වහන්සේලා සියලුම දායකයන් අපි පුණ්‍ය අනුමෝදනා කරමු. උන්වහන්සේට ලෝකේ පුරා සිද්ධ කරන ධර්ම ප්‍රචාර කටයුතු වලින් කෙරෙන යාම සඳහා කායික මානසික ශක්තිය දුක් නිරෝගී බව ලැබේවා. සියලු ප්‍රාර්ථනා බලාපොරොත්තු සිද්ධ වේවා. සියලු දිනාටම නිවන් සුව පිණිස මේ පුණ්‍ය ශක්තිය හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.